ආයුබෝවන්තරවනි අද අපි මේ වීඩියෝ තුලින් කරන්න බලාපොරොත්තු වන මාතෘකාවන්නේ උසස් පෙළ විෂය නිර්දේශයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තුල සාමාන්‍ය වර්තමානයේ තුන්වන ප්‍රශ්නය ලෙස එන ගිණුම් සමීකරණය ආශ්‍රිත ශිෂ්‍යයන්ට වැදගත් වෙච්ච කරුණු. උසස් පෙළ විෂය නිර්දේශයේ 2019 පස්සේ පළවෙනි ප්‍රශ්න දෙක දෙවන ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්න. සාමාන්‍ය තුන්වෙනි ප්‍රශ්නය ලකුණු 400න් 30ක් ලැබෙන ගිණුම් සමීකරණ ප්‍රශ්නය හැටියට තමයි පොදුවේ හඳුනා ගන්න පුළුවන්. ඒට අමතරව උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ තුල පළමු පත්‍රයේ ප්‍රශ්න දෙකක් හෝ තුනක් ගිණුම් සමීකරණය සොරින් එනවා. පළමු ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයකට ලකුණු 4ක් හම්බ වෙන හන්දා ප්‍රශ්න දෙකක් ආවොත් ලකුණු 8ක් ප්‍රශ්න තුනක් ආවොත් ලකුණු 12යි. සරලව කිව්වොත් ලකුණු 400කින් ලකුණු ලබා දෙද්දී ලකුණු 40ක පමණ බරක් උසස් පෙළ විෂය නිර්දේශයේ ගිණුම් සමීකරණය ආශ්‍රිත ප්‍රශ්නයට තියෙනවා. එහෙම නැත්නම් 10න් එකක බරක් ගිණුම් සමීකරණ ආශ්‍රිත ප්‍රශ්නයට තියෙනවා. ඒ නිසා ශිෂ්‍යයන්ගේ ජීවිතයේ තීරණාත්මක ප්‍රශ්නයක් හැටියට ගිණුම් සමීකරණ ප්‍රශ්නය හඳුනා ගන්න පුළුවන්. දරුවනි, ගිණුම් සමීකරණය සහ ලාභ ගණනය තමයි අද මගේ මේ මාතෘකාවේ අද මේ වීඩියෝ තුල ඉලක්ක කරන්නේ. ගිණුම් සමීකරණය හඳුන්වා දෙන්නවත් ගිණුම් සමීකරණයට අදාළ සියලු ගනුදෙනු ගිණුම්ගත කරන්නවත් ගිණුම් සමීකරණයට අදාළ සම්පූර්ණ මාතෘකා කථනය කරන්නවත් මේ පොඩි වීඩියෝ එක ඉදපස්ථා නැහැ. ඒ වුණාට ඕනම ගානක් හදන්න අවශ්‍ය වන වටපිටාව ගොඩනංවන්න මම උත්සාහ කරනවා මේ වීඩියෝ තුල. දරුවනේ, ගිණුම් සමීකරණය සුදු කරගෙන ප්‍රශ්න ගොඩනංවද්දී ඒවල විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන ව්‍යාපාර ශේෂ්ත්‍ර දෙකක් මත ගිණුම් සමීකරණ ප්‍රශ්න එනවා. පළවෙනි ව්‍යාපාර ශේෂ්ත්‍රය තමයි සේවා ව්‍යාපාර. දෙවන ව්‍යාපාර ශේෂ්ත්‍රය තමයි භාණ්ඩ වෙළඳ ව්‍යාපාර. දැන් වර්තමාන ප්‍රශ්න පත්‍ර වැඩි ප්‍රමාණයක තියෙන්නේ භාණ්ඩ වෙළඳ ව්‍යාපාරවල ගිණුම් සමීකරණ ආශ්‍රිත ගැටලු. භාණ්ඩ වෙළඳ ව්‍යාපාරවල ගිණුම් සමීකරණ ආශ්‍රිත ගැටලු වල ප්‍රධාන ගනුදෙනු 40කට ආසන්න ප්‍රමාණයක් සියලු විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනයේදී අපට හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට ගනුදෙනු 40කට ආසන්න ප්‍රමාණයක් මේ කෙටි වෙලාවක කරන්න බැරි බව ඔබට ප්‍රායෝගිකව දැනෙනවා. ඒ නිසා අපි තෝරාගත් ගනුදෙනු 9ක් 10ක් වගේ ප්‍රමාණයක් ඇසුරු කරගෙන ඒ ගනුදෙනු ආශ්‍රයෙන් ලාභ ගණනය කිරීම කරන ආකාර 4ක් ඔයාලට උගන්වන්න උත්සාහ කරනවා. හොඳට මතක තියාගන්න. ලාභ ගණනය කරන්න ගිණුම් සමීකරණය ඇසුරු කරගත්තු ආකාර 4ක් තියෙනවා. මම එක අවුරුදු එක කිව්වොත් ප්‍රකට ආකාරයේ තමයි ආදායම් ප්‍රකාශ ඇසුරු කරගෙන ගිණුම් සමීකරණේ දත්ත ඇතුළත් කරලා ලාභ ගණනය කිරීම. ඒක ඔබ ඕනම ගුරුවරයෙක් ඉගෙන ගන්න කාරණේ. ගිණුම් සමීකරණය ආශ්‍රිත කරගත්තු ආදායම් ප්‍රකාශයක් හදලා ඒකෙන් ලාභ අලාභ ගණනය කිරීම එක ක්‍රමයක් වෙනවා. දෙවෙනි ආකාරය තමයි තවත් ප්‍රකටම ක්‍රමයක් තමයි ලාභ සමීකරණය ඇසුරු කරගෙන ඒ කියන්නේ සුද්ධවත්කම් පදනම් කරගෙන ලාභ ගණනය කරන ආකාරය. දැන් ක්‍රම දෙකයි. තුන්වෙනි එක අපට නැවුම් වුණා 2017 විභාග ප්‍රශ්න පත්‍රය තුල. ඒක තමයි රඳවාගත් තිබීම ආශ්‍රිතව ලාභ සමීකරණ නිර්මාණය කරලා ලාභ ගණනය කරන ආකාරය. සිව්වෙනි ආකාරය තමයි 2003 විභාග ප්‍රශ්න පත්‍රය ඇසුරු කරගත්තු ආදායම සහ වියදම වෙනම හඳුනාගෙන ලාභ ගණනය කරන ආකාරය. ඒ නිසා ගිණුම් සමීකරණ ආශ්‍රිත ලාභ ගණනය කිරීම කරන ආකාර 4ක් තියෙනවා. ඒ 4 අපි මේ පොඩි ගාන තුල ඔයාලට උගන්වන්න උත්සාහ කරනවා.
ඒ නිසා මේ වීඩියෝ එක නරඹලා මේ වීඩියෝ තොරතුරු ඔබේ යාළුවෝ අතර බෙදා හරින්න. හොඳට මතක තියාගන්න මේ වීඩියෝ නරඹන ඔබට මේ වීඩියෝයේ ගණන් අපි මේ අපේ රටාව පුරාවටම අපේ වීඩියෝ මාලාව පුරාවටම අපි කොහෙවත් තියෙන ගාන හදන්න ගන්නෙ නැහැ. ඒ වෙලේ ඔප්පු කිරීම සහිතව ගණන් නිර්මාණය කිරීමක් තමයි අපි කරන්නේ. ඒ නිසා මේ නිර්මාණාත්මක ගානය අධ්‍යයනය කරලා ඔබේ පන්ති කාමරයේ සිටින පාසලේ ගුරුතුමියෙක් එකතු කරගත්තු ගණන් ප්‍රමාණය නැවත හදන්න. ඒකම ඔබේ බාහිර පන්තියේ ගුරුතුමියකින් ඇසුරු කරගත්තු ගණන් ප්‍රමාණය නැවත හදන්න. විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල නැවත හදන්න. එතකොට ඔයාලට පොත ප්‍රමාණවත් දැනුමක් එනවා අපි උගන්වන න්‍යාය ඇසුරු කරගෙන. ඊටම සරල සිම්පල් ක්‍රම අපි ඔයාලෙන් ගන්න බව අපි වීඩියෝ මාලාව නරඹුවා නම් දැන්ටමත් ඔයාලට තේරෙනවා. එහෙනම් දරුවනි ගිණුම් සමීකරණය ආශ්‍රිතව ලාභ ගණනය කරන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා කියලා මම කිව්වනේ. අන්නේ ලාභ ගණනය කරන්න පුළුවන් ක්‍රම හතරට සුදුසු වන ගැටලුවක් අපි නිර්මාණය කරන්න යන්නේ. දරුවෝ දන්නා සමීකරණයක් කියන්නේ ඕනෑම පාර්ශ්වයන් දෙකක් අතර පවතින අන්‍යෝන්‍ය සමානාත්මතාවය ප්‍රකාශ කිරීම සඳහා උපයෝගී කරගන්නා බීජගණිතමය ප්‍රකාශනයක් කියලා. ගිණුම් සමීකරණය තුළ ප්‍රධාන පාර්ශ්වයන් දෙකක් සිටිනවා. එකක් තමයි සාමාන්‍ය වම් අත පැත්ත නියෝජනය කරන සාමාන්‍යයෙන් කියලා පදයක් භාවිත කළා හිමිකම් පාර්ශ්වය. සාමාන්‍ය දකුණු අත පැත්ත නියෝජනය කරන මම සාමාන්‍යයෙන් කියලා පදයක් භාවිත කළා වත්කම් පාර්ශ්වය. එහන්දා ගිණුම් සමීකරණය තුල වෙන්නේ හිමිකම් පාර්ශ්වයේ වටිනාකමට වත්කම් පාර්ශ්වයේ වටිනාකම අන්‍යෝන්‍ය වශයෙන් සමාන කර ගැනීමේ ක්‍රියාකාරීත්වය. එහත ගිණුම් සමීකරණය අනුව ගිණුම් කරන එකේ හිමිකම් පාර්ශ්වයේ වටිනාකමට වත්කම් පාර්ශ්වයේ වටිනාකම අන්‍යෝන්‍ය වශයෙන් සමානය ප්‍රකාශ කරන බීජගණිතමය සමීකරණය. ඔබ දන්නවා පැරණි ක්‍රමයේ හිමිකම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අභ්‍යන්තර හිමිකම නියෝජනය කරන ප්‍රාර්ථනය. දෙවෙනි එක තමයි බාහිර හිමිකම නියෝජනය කරන වගකීම්. එහෙනම් ප්‍රාර්ථනයක් වගකීම් වල ඓක්‍යත් ඒ දෙක එකතුව වත්කම් වලට සමානයි කියලා ඔබ දන්නවා. එතකොට මේ ගිණුම් සමීකරණ ඇසුරු කරගෙන අපිට ලාභ ගණනය කරන්න වන ආකාරයේ ගාණක් දැන් එහෙනම් නිර්මාණය කරමු. අද අපේ ගිණුම් සමීකරණ ගැටලුව තුළ පළවන ප්‍රශ්නය තුළ අපි ඔයාලට උත්සාහ කරනවා සමීකරණයේ මුහුණුවරට ගේන්න මෙන්න මේ තොරතුරු. මොනවද? ප්‍රාර්ථනයේ ගේන්න උත්සාහ කරනවා. ඒ වගේම අද ඔයාලට උත්සාහ කරනවා ණය හිමිකම්, ඒ කියන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ ගේන්න. ඒ වගේම අප උත්සාහ කරනවා ඔයාලට උපචිත වියදම් අද ගිණුම් සමීකරණයට ගේන්න. ඒ වගේම අප උත්සාහ කරනවා වත්කම් පැත්තේ බඩු තොගය ගේන්න. ඒ වගේම අප උත්සාහ කරනවා වත්කම් පැත්තේ ණය ගැතියෝ හොයා වෙළඳ ලැබිය යුතු දෑ ගේන්න. ඒ වගේම අප උත්සාහ කරනවා වත්කම් පැත්තේ සුපුරුදු අපි අවසන් දත්තය ත්‍රිවසිර සත්‍යයෙන් 100ක් තියෙන මුදල් කියන වත්කම ගියේ. එතකොට මෙන්න මේ අයිටම් ටික අරගෙන දැන් විශේෂයෙන් අපිට පේනවා දේපල පිරියත් අද අපි උත්සාහයේදී නෑ. දේපල පිරියත් තිබුණාම දේපල පිරියත් මිලදී ගැනීම, දේපල පිරියත් විකිණීමේ ක්‍රියාකාරකම්, දේපල පිරියත් මිලදී ගැනීම තුළ අත්පිට මිලදී ගැනීම, ණයට මිලදී ගැනීම අද මේකේ නෑ. ඒ වගේම දේපල පිරියතවල ප්‍රත්‍යාගන්නේ කිරීම අද මේ ගාන තුල නැහැ. ඒ නිසා සරල ගානක ඒව ඔබේ ටීචර් එක්ක ඉගෙන ගන්න, ගණන් මුල් සැලකිලිට ගන්න, ටීචර්ගෙන් අහගන්න ඒවැය දත්ත. අද අපේ ගාන තුල ඔයාලා හරි අමාරුවෙන් හදපු ආදායම් ප්‍රකාශ වලට ගිණුම් සමීකරණේ ලස්සන සරල විසඳුම් හම්බ වෙනවා. ඔයා හරි අමාරුවෙන් හදපු ලාභ සමීකරණයට හරි ලස්සන විසඳුම් හම්බ වෙනවා. මේ නිසා අද අපේ මේ ක්‍රියාකාරකම තුළ ඔයාට වෙනදට වඩා ආකර්ෂණීය ලෙස විෂය පිළිබඳව ආදරයක් ආශාවක් ඇති වෙන විදිහට තොරතුරු ගොනු වෙනවා. දරුවනි මෙන්න මේ දත් ඇසුරු කරගෙන අපි ගානක් නිර්මාණය කරලා
මේ දත් ඇසුරු කරගෙන අපි ආදායම් ප්‍රකාශයක් හදනවාද? හොඳද? මේ දත් ඇසුරු කරගෙන අද අපි ආදායම් ප්‍රකාශයක් හදනවා පළවෙනි ප්‍රශ්නයේ තුල. ඒ ආදායම් ප්‍රකාශය හදද්දී ඒ ආදායම් ප්‍රකාශය තුල දාන්න උත්සාහ කරනවා මෙන්න මේ ආකාරයේ ආකෘතිය. තව ඔබ ගානක් ගන්නෙත් නැහැ. තව ඔබට ගානට අවශ්‍ය වටපිටාව හැදෙන්නෙත් නැහැ. අපි අද ඔබට ගාන නිර්මාණය කරන වෙලෙම මේ දත්ත ගොනු කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා ගාන බෝඩ් එකේ අනිත් පැත්ත නිර්මාණය වෙනවා. ඒ එක්කම ආදායම් ප්‍රකාශ ලාලා සමීකරණය අපි සැලකිල්ලට ගන්නවා ප්‍රශ්නාංක 1 සඳහා. ප්‍රශ්නාංක 2 කරද්දී අපි ඔයාලට ගන්නවාද වෙනම අර රඳවාගත් ඉක්වුම් ඇසුරු කරගත්තු ලාභ ගණනය කරන සමීකරණය. ඒකදී අපි මෙන්න මේ පැත්ත යලිත් ගන්නවා ඒ සඳහා. ප්‍රශ්නාංක 3 අපි ගන්නවා ආදායම සහ වියදම 2003 ආකාරයට වෙනම සැලකිල්ලට ගන්න ආකාරය. ප්‍රශ්නය මේ පැත්ත නිර්මාණය වෙද්දී ඒ නිර්මාණය වෙන අතුරු ප්‍රශ්නාංක 1 නිමා කරනවා. ප්‍රශ්නාංක 2 ප්‍රශ්නේ දිහා බලමින් යලි අපි හදනවා. ප්‍රශ්නාංක 3 අපි ප්‍රශ්නේ දිහා බලමින් යලි මේ පැත්තේ හදනවා. ඒ නිසා සරසම් සහගතව මේක දැන් හිතනවා අපි ඔයාලට උගන්වන්න පුළුවන් කියලා. ආදායම් ප්‍රකාශයක ඔබ දන්නවා ව්‍යාපාරේ නම ලියන්න ඕනේ. අපි අද එහෙම ව්‍යාපාරේ නමක් ලියුන්නේ නැතුනොත් ව්‍යාපාරේ නම ලියන්න ඕනේ. ව්‍යාපාරේ නම ලියන්නේ ඒක සංකල්පයට අනුකූලව කියලා ගන්නවා. ගෙනුම් කරන එක සංකල්පයට අනුකූලව ගෙනුම් කරන එකේ ව්‍යාපාර අයිතිකරව වෙන්න ස්වාධීන ප්‍රයත්නක් තියෙනවා. ඒකීට අදාළ තොරතුරු පමණයි සැලකිල්ලට ගන්නේ. ඒකීට අදාළ තොරතුරු එමේකට අදාළ දෘෂ්ටි කෝණ විග්‍රහ කරනවා. ඒකේ නෛතික පුද්ගලභාවය පැවැත්වීම අවශ්‍ය වන්නේ නැහැ කියලා ඔබ දැනටමත් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම අපි කාලය ලියන්න ඕනේ. හරිද? දිනින් අවසන් කාලය සඳහා ආදායම් ප්‍රකාශය. මේ ආදායම් ප්‍රකාශය අපි තව චුට්ටකින් හදනවා. ඒ දිනින් අවසන් කාලය සඳහා කියන්නේ කාලච්ඡේද සංකල්පයට අනුකූලව ලියෙන්න. ඒ වගේම රුයන්නේ කියන එක දැන් අපි ගන්නේ මූල්‍ය බිඳු සංකල්පයට අනුකූලව ලියෙන්න. ඒ අන්දා දැන්ටමත් අපි මේ ගෙනුම් සමීකරණය ආධාර කරගත්තු ආකෘතිය තුල ආදායම් ප්‍රකාශ අපි දැන්ටමත් සංකල්ප තුනක දත්ත ඔයාලට ගොනු කරලා තියෙනවා. ඔයා දන්නවා විගණුම් කියන්නේ අපේ ප්‍රධාන අයවාර ආදායම. අද අපේ ගාන විගණුම් හැදෙනවා ආකාර දෙකකින්. එකක් අත්පිට විගණුම්, ඊට පස්සේ ණයට විගණුම්, ඊට පස්සේ අපිට හැදෙනවා අද විගණුම්. ඊට පස්සේ අපිට හැදෙනවා ආපසෙවුම් වලින් විගණුම් වල සිදුවන්නා වූ අඩුව. ඒ හන්දා අත්පිට විගණුම් වලින්, ණයට විගණුම් වලින් සහ ඊට පස්සේ ආපසෙවුම් වලින් වෙච්ච බලපෑම ආදායම් ප්‍රකාශයට ගන්න හැටි මම ඔයාලට අද මේකේ උගන්වනවා. එහෙම අරගත්තාම යන්නේ මෙන්න මේ ආකාරයේ. ඊට පස්සේ ඔයා දන්නවා විගණුම් වලින් ඍජුව අඩු කරන්න පුළුවන් විගණුම් පිරිවැය කියලා. එහෙම නැත්නම් විගණුම් පිරිවැය ගණනය කිරීමෙන් කරන්න පුළුවන්. ඔය ඉස්කෝලේ ටීචර්ත් එක්ක විගණුම් පිරිවැය ගණනය කිරීමේ ක්‍රියාකාරකම් උතන ඔයා කරලා තියෙනවා. ඒ ක්‍රමේ තාම දෙක වද්දේ ඒක හරි. ඒ වුණාට මේ ආකිටි ස්කීම් එක තුල මේ විගණුම් පිරිවැය ගණනය කිරීමේ ක්‍රියාව එතන නොකලට ඍජුව විගණුම් පිරිවැය හඳුනා ගන්න තියෙනවට ලකුණු සාමාන්‍ය පරිදිම හම්බ වෙනවා. ඒ හන්දා අර මේ මල්ලන්න පුළුවන් වැඩේ අමාරුවෙන් මල්ලපු එක අපි මේකෙදි අයින් කරනවා. මේකෙදි අයින් කරලා අපි විගණුම් පිරිවැය එකපාරට ගණනය වෙන හැටි සමීකරණයෙන් පෙන්වන දරුවන්ට ගන්නවා. cost of sales වල cost එක තමයි විගණුම් පිරිවැය කියන්නේ. විකුණන්දී cost of sales එක හඳුනා ගන්න පුළුවන් නම් ආපස්සේවාදී cost of sales එකේ බලපෑම හඳුනා ගන්න පුළුවන් නම් විකුණුම් පිරිවැය ඍජුව ගණනය කරන්න පුළුවන්. ඒ නිසා ඔය ඉස්කෝලේ ටීචර් කරන ක්‍රමය හරියට ගන්නේදී මේකත් බලන්න කොච්චර සරලද කියලා. එහෙම ගණනය කරලා විකුණුම් පිරිවැය මේ එන එක්කෙනාට කියනවා දල ලාභය කියලා.
දලලාවියත් අද අපිට ගන්න පුළුවන් අර උඩ කොටස් මොකවත් නොබලා මේ ආකාර තුනෙන්. පුංචි ඉඩක ලොකු වැඩක් නිසා පොඩියට මේවා ලියවෙන්නේ. දලලාවිය ගන්න පුළුවන්. ඔය දන්නවා විකුණුම් කියන්නේ ආදායම. විකුණුම් පෙරවැය කියන්නේ ඒ ආදායමට එරෙහිව ගිය වියදම. එහෙනම් මේ සංකල්පය තමයි ආදායමට එරෙහිව වියදම් ගලපන්නයි කියන සංකල්පය. ගැළපුණු සංකල්පය නැත්නම් සැසඳීමේ මූල ධර්මය නැත්නම් අනුසිරු සංකල්පය කියන එක. මැචින් කන්සෙප්ට් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා දැනටමත් ඔයාලට මේ ආදාය ප්‍රකාශය තුල සංකල්ප හතරක දත්ත ගොනු වෙලා තියෙනවා. දරුවනි ඊට පස්සේ අපි එකතු කරන වෙනත් ආදායම් අද අපි නිර්මාණය කරන ගානේ වෙනත් ආදාය එකක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අපි ගොනු වෙන වෙනත් ආදායම් අද අපි ගානේ වෙනත් ආදාය එකක් ගන්න උත්සාහ කරනවා. තාම අපි ගාන නිර්මාණය කළේ නැහැ. තව චුට්ටකින් අපි ගාන බෝඩ් එකේ නිර්මාණය කරනවා. නිර්මාණය කරනවා විතරක් නෙමෙයි ඒ නිර්මාණය කරන අතරතුර ගාන නිමා කරනවා. ඒක තමයි විශේෂය. අපි උත්සාහ කරනවා වාටිකාව නිර්වද්ද වෙච්ච ආකාරයෙන් මේ තොරතුරු ගොනු කරන්න. එහෙනම් වෙනත් ආදායන් එකට දෙකට ඉඳ තිබ්බොත් මේව වෙනත් ආදාය එකතු කරලා එන එක අර දල්ලාබෙට එකතු කරලා ගන්න ඕක ඉඩක් තියෙනවා. ඊට පස්සේ අපි අඩු කරන වියදම් ගිණුම් සමීකරණය තුල සාමාන්‍යව දන්නවා වියදම් වර්ගීකරණයක් කරන්නේ නැහැ. අපි වියදම් වර්ගීකරණය කරන අවස්ථා ගන්නවා සමාගම් ගිණුම් කරන්නේදී විදෑර වියදම් පරිපාලන වියදම් වෙනත් වියදම් මූල්‍ය වියදම් කියලා වියදම් වර්ගීකරණය කරනවා. ඉස්සර ආයතන පරිපාලන වියදම් විකිණීම විදෑර වියදම් මූල්‍ය වියදම් කියපුවා. අද අපි නම් කරන්නේ එල්කේ සංකේතයට අනුකූලව අර විදියට. ඒ වුණාට වියදම් තියෙන අල්පයක් තියෙන වියදම් තියෙන අවස්ථාවක වියදම් වර්ගීකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හන්දා මෑත කාලේ හවුල් ව්‍යාපාරවල වියදම් වර්ගීකරණය කරනවා දකින්නේ නැහැ. ඒකම තනිසටහන් දුසටහන් කරන වියදම් වර්ගීකරණය කරනවා දකින්නේ නැහැ. මේකේ ගිණුම් සමීකරණේ වියදම් වර්ගීකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ ගාන වියදම් දෙක තුනක් තියෙනවාද? ඒ වියදම් ටික දාන්න මේ වගේ ඉඩක් තියාගන්නවා. තියලා මේ විදිහට කෙනෙක් කෙනාට කියන සුද්ධ ලාභය කියලා. දැන් අපි සැලකිල්ලට ගත්ත සේවා ව්‍යාපාරයක් නම් ඒකෙදි සුද්ධ ලාභය කියන වචනේ ලිව්වට ප්‍රශ්නයක් නැහැ. ඒකට වැඩි සුදුසු සුද්ධ ආදායම කියන එකට. උදාහරණ 97 සිරුවර්ධන ගානේ සේවා ව්‍යාපාර ගාන ඒක වෙනස සුද්ධ ලාභය කියනකට වඩා යෝග්‍ය වන්නේ සුද්ධ ආදායම කියලා කියන එක. ලාභය කියලා ලිව්වට වැරද්දක් නැහැ. ඒක හරි කොහොම කරලා ලකුණු දෙන්න. ඔය දන්නවා ලාභ සමීකරණය අපි මේ අද අපේ ගානේ එකේ අයන් හැටියට මේක සලකනවා. එකේ ආයන් හැටියට අපි අද සලකනවා ලාභ සමීකරණය. ලාභය අලාභය ගන්න ලාභ සමීකරණයට අපි යනවා. ඔයාලට ඉස්කෝලේ ටීචර් බාහිර පන්ති ගුරුවරයා ලාභ සමීකරණයේ රූපය අඩු ගන්නවා තියෙනවා. POL ඒ කියන්නේ ලාභ අලාභය සමානයි C1 ඍණ C බිඳුව ධන D ඍණ AC කියලා. ලාභ අලාභය සමානයි කාලච්ඡේදයක ප්‍රාග්ධනය නැත්නම් සුද්ධවක්ක නැත්නම් අයිතිකරන ස්කන්ධය. ඒකෙන් අඩු වෙනවා කාලච්ඡේදයේ මුල ප්‍රාග්ධනය නැත්නම් කාලච්ඡේද මුල සුද්ධවක්ක නැත්නම් කාලච්ඡේද මුල අයිතිකරන ස්කන්ධය. ඒකට D කියලා කියන්නේ ගැණිලි එකතු වෙනවා. ගැළි එකතු වෙලා ඒකෙන් අඩු වෙනවා ඇඩිෂනල් කැපිටල් එක නැත්තම් අමතර ප්‍රාර්ථනය. ඒ හන්දා ඔය ස්කූල් ටීචර් ලියුව විදිහට POL සමාන වෙනවා C1 ඍණ C බිඳුව ධන D කියන්නේ ඩ්‍රොවින්ස් ගැළි ඍණ AC කියන්නේ ඇඩිෂනල් කැපිටල් නැත්තම් අමතර ප්‍රාර්ථනය. මේ දත් දාලා හදන සමීකරණයට කියනවා ලාභ සමීකරණය කියලා. දරුවනේ මතක තියාගන්න C කියන පදයේ වෙනුවට C කියන්නේ කැපිටල් කියන්නේ ප්‍රාර්ථනීය කියලා කියන අයිතිකරුවන්ගේ අයිතිකරුවන්ගේ නිත්‍ය අයිතියට කියනවා සුද්ධවත්කම් කියලා. එහෙනම් NA කියලා කියන්න පුළුවන්. සුද්ධවත්කම් වලට කියන්නේ net assets කියලා. සාමාන්‍යයෙන් වාගේ ඉස්කෝලේ ගුරුතුමා උගන්වලා තියෙනවා. බාහිර පන්ති ගුරුතුමා උගන්වලා තියෙනවා. සුද්ධවත්කම් කියලා කියන්නේ බලවත්කම් වලින් බාහිර වගකීම් ටික අඩු කළෙන් පස්සේ නේ කියලා. එහෙනම් එන්නේ equal වෙනවා A අර external liabilities කියන වලට. බාහිර වගකීම් වෙනකොට. එන්නේ කියන එකක් දාන්න නැත්නම් C දාන්න නැත්නම් මේකට OE දාන්න පුළුවන්.
OE කියලා කියන්නේ අයිතිකරුවන්ගේ අයිතිය, ඕනර්ෂිප් ඉඩ කියන එක අයිතිකරුවන්ගේ අයිතිය කියලා කියන ප්‍රාර්ථනය. ඒ නිසා සංකේත දාද්දී මේ සංකේත තුලින් කුමන හෝ සංකේතයක් මේ තැනට දාලා තියෙනවා නම් ටීචර් ඒක ඉතාම නිර්වද්‍යයි. ඕම තමයි ගිණුම් සමීකරණේ ආදායම් ප්‍රකාශයට සහ ලාභ සමීකරණ දරුවෝ පිවිසෙන්නේ. එහෙනම් අපි දැන් ගාන නිර්මාණය කරන්න යමු. ව්‍යාපාරයක හොඳද ව්‍යාපාරයක ගම්දුණු සෙට් එකක් ගම්දුණු ලයිස්තුවක් දැන් මම නිර්මාණය කරන්න යනවා. ගම්දුණු 9ක් 10ක් අපි මේ ටික ඔප්පු කරගන්න. අපි මේ හදන ගාන ඔප්පු කරගන්න. මේක දැන් ගිණුම් සමීකරණේ මේ ඉස්සෙල් මොකවත්ද දන්නේ නැති ළමයි ඉන්නවනේ. අපි දන්නවා දැන් මාත් අවුරුදු 30 ගානක් පාසලක ඉගෙනුවානේ. අවුරුදු 42ක් අපි ටියුෂන් කළානේ. අපි පාසල් වල දකින්න දරුවෝ මොකවත්ම ලියන්නේ නැති දරුවෝ දකිනවා. අපි ගාවට ගිණුම් සමීකරණය තුල ඒ කියන්නේ දරුවාට සම්පූර්ණයෙන්ම එපා වෙලා. ඉතින් දරුවම හදන ක්‍රම තියෙනවා. අපි ගාවට එන බාහිර පන්තු දරුවෝ කිසිවක් දන්නේ නැතුව ගිණුම් සමීකරණ එනවා. එයාව අපි හදාගන්න ක්‍රම තියෙනවා. ඒ හන්ද මොකක්ද දන්නේ දරුවෙක් අර මෙතෙන්ට සම්බන්ධ නැහැ කියලා මම හිතනවා. ඒ ඇයිට ගිණුම් සමීකරණය සම්බන්ධයෙන් අර ලකුණු 40ක බරක් තියෙනවානේ. අනේ ලකුණු 40 නොඋනත් අපි ওই බරෙන් ලකුණු 30ක්වත් 40ක් 30ක් අතර ප්‍රමාණයක්වත් ආවරණය කරගන්න අවශ්‍ය වටපිටාව දැන් හදන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම ව්‍යාපාරයක කිසියම් මාසයක සිදුවන ගම්දුණු ලයිස්තුවක් දාන්න යනවා. අපි මේක හිතමු ජනවාරි මාසය කියලා. එහෙනම් ජනවාරි මාසයේ සිදු කරන පළවෙනි ගනුදෙනුව තමයි බෝඩ් එකේ ලියන්නේ. මේ බෝඩ් එකේ ලියන එක ඔයාගේ තිරයට එනවා. තිරයේදී ඔයාට සාමාන්‍ය අපි ගානක් ඉස්සෙල්ලා දානවා. ඒ දාලා කරනවට වඩා මේ ඔප්පු කිරීම කරද්දී එවෙලෙම දත්ත දෙන නිසා දරුවගේ ඔළුවට යන ප්‍රමාණය දැනුමට යන ප්‍රමාණය වැඩි වෙනවා. අපි ඒ නිසා ඔයාලට කියනවා අපේ පළවෙනි ගනුදෙනුව රුපියල් ලක්ෂයක් ප්‍රාර්ථනීය ලෙසදී රුපියල් ලක්ෂයක් මුදලින් ප්‍රාර්ථනීයදී ඒ කියන්නේ මෙයාගේ ආරම්භක ප්‍රාර්ථනය රුපියල් ලක්ෂයක් මුදලින් ප්‍රාර්ථනීය ලෙස ඉදුවම වෙන දේ තමයි අපි කරන්න යන්නේ. ඔයාලට තේරෙන්න ඕනේ ගිණුම් සමීකරණයේදී මෙන්න මේ දත්තර තියෙන්නේ C ධන L liabilities නේ කියන්නේ assets සමීකරණයක මෙහෙම තියෙද්දී මේ ප්‍රාර්ථනීය ලෙස ඉදීම බලපාන ආකාරය ගන්නේ. මෙහෙම තියෙද්දී මේ ඔයාලට පේනවා මෙතන නම් තියෙන රුපියල් 100ක් ලක්ෂයක් නේ. මේක ප්‍රාර්ථනීය ලෙස යොදනවා. එදුවාම දරුවනි මේ මුදල් ඇතිවෙනවා 100ක්. ඔන්න ඕක තමයි මට කියා ගන්න ඕනේ. ඔයා කටපාඩම් කරන් ඉන්නවා. ඔයාට දැනුන්නේ මේ ඉස්සෙල්ලා මේ 100 අනිත් පැත්තට බලපාන ආකාරය. අර සාමාන්‍ය මේ පැත්ත දෘශ්‍යමානයි. මේ දෘශ්‍යමාන නොවනවත්කම් තියෙනවා. උදාහරණ කීර්ති නාමය දෘශ්‍යමාන වෙන්නේ නැහැ. වෙල්ද ලකුණ දෘශ්‍යමාන වෙන්නේ නැහැ. හරිද? අද අපි ගන්න මේ පැත්ත දෘශ්‍යමාන වුණා මේ පැත්ත දෘශ්‍යමාන නැහැ. දැන් මම මේ දැම්මේ ප්‍රාර්ථනීය කියන එක මේ පැත්තේ තියෙනවා. ඒක පේන්නේ නැහැ. ඒ හන්දා අද අපේ ගානේ දෘශ්‍යමාන වත්කමක් එහා පැත්තේ ඇවිල්ලා තියෙනවා සමීකරණ සම වෙන්න නම් මේ පැත්තට මොකක් හරි බලපෑමක් එන්නේ. එහෙනම් බලපෑම ආදේශ වටිනාකමක් තමයි දාන්නේ. ඔක ඔයගේ ටීචර් ඉන්නවට ඇහුන්නේ ආදේශ වටිනාකමක් දාන්නේ. ආදේශ වටිනාකම අපි හිතනවා අපේ මේක ප්‍රාර්ථනීය කියලා. ඒ හන්දා සමීකරණ දෙපැත්ත සමාන වෙනවා. ප්‍රායදීම ඒ කියන්නේ C බිඳුව. දැන් තේරෙනවා මුදලින් ප්‍රාර්ථනීය දුවම වෙන සඳහා මුදල් වැඩි වී වත්කම් වල ප්‍රාර්ථනීය වැඩි වී හිමිකම් වල මේක ආරම්භක ප්‍රාර්ථන නිසා C බිඳුව ලෙස හඳුනා ගන්නවා. ගිණුම් සමීකරණය තුල ප්‍රාර්ථනක බලපාන අයිතම් තියෙනවා කීපයක්. එකක් ප්‍රාර්ථනීයදී ඒක අනිත් පැත්ත තමයි ගැනීම සිදු කිරීම. හොඳට මතක තියාගන්න අපිත් අපේ මුල් කාලේ ඒ කියන්නේ අවුරුදු 40ක ඉස්සෙල්ලා දරුවන්ට ඉගෙනුවා ගැලලි කියන්නේ ප්‍රාර්ථනීය අපස් ගැනීම කියලා. ප්‍රාර්ථනීය අපස් ගැනීම නම් ව්‍යාපාරයක් කරන එකේ තේරුම් නැහැ. හැම ව්‍යාපාරයක්ම ගැලලි සිදු වෙනවා.
ගැනිලි කියන්නේ ලාභ ආපසු ගැනීම. හොඳට මතක තියාගන්න වරද්දන්න නම් එපා. ගැනිලි කියන්නේ ප්‍රාර්ථනාව ආපසු ගැනීම කියලා. හැබැයි ප්‍රාර්ථනාව ආපසු ගැනීම කියන එක වැරද්දක් නෑ. මොකද ලාභයයි ප්‍රාර්ථනාව එකතු වෙලා තියෙන එකෙන් තමයි ගැනිලි කරන්නේ. ඒ නිසා ලාභයයි ප්‍රාර්ථනාව එකතු වෙනවා කියලා කියන්නේ ප්‍රාර්ථනාව තුළ ලාභය තියෙනවා. ලාභය තියෙන නිසා ගැනිලි කරනවා. ඔයිට වඩා ලස්සන ක්‍රමයක් ඔබට උගන්වන්න තියෙනවානේ. සමාගම් ගිණුම්කරණයේදී දැන් මේ වීඩියෝ බලන්නේ ගොඩක් ගුරුවරු බලනවානේ. සමාගම් ගිණුම්කරණයේදී රඳවාගත් ඉපයුම් ගිණුම තියෙනවානේ. රඳවාගත් ඉපයුම් ගිණුමේ ඉපයුම් ලාභය, ඒ කියන්නේ කාලච්ඡේදයේ ලාභය රඳවාගත් ඉපයුම් ගිණුම බැර කරනවා. ඒ කියන්නේ රඳවාගත් ඉපයුම් වැඩි වෙනවා. මතකද? ගෙව් අතුරු ලාභාංශ රඳවාගත් ඉපයුම් ගිණුම හර කරනවා. ගෙව් අතුරු ලාභාංශ කියන්නේ ලාභිවත් කරගැනීම. ලාභිවත් කරගැනීම නිසා බලපාන්නේ අර රඳවාගත් ඉපයුම් වලට. ගිණුම් සමීකරණයේ තුල රඳවාගත් ඉපයුම් කියලා එකක් තියෙනවා නම් 2017 ගානේ වගේ ඒක වඩා යෝග්‍ය වන්නේ රඳවාගත් ඉපයුම් වලින් ගැල්ලි අඩු කරනවා මිසක ප්‍රාර්ථනෙන් ගැල්ලි අඩු කිරීමට නොවේ කියන එක දැන් තහවුරු වෙනවා. මතකද තැන? සමාගම් ගිණුම්කරණයේ රඳවාගත් ඉපයුම් ගිණුමේ හරපැත්ත තමයි ලාභාංශ ගෙවීම දැන්. ඒක ලාභිවත් කරගෙන දැන්. ඒක තමයි වඩා යෝග්‍ය. සමාගම් ගිණුම්කරණයේ කොටස් ප්‍රාර්ථනයේ කියන ප්‍රකාශිත කොටස් ප්‍රාර්ථනයේ කියන එකකින් අඩු කලේ නෑනේ. ලාභාංශ ගෙවීම අඩු කලේ රඳවාගත් ඉපයුම් වලින් අඩු කලේ. එහෙනම් මෙහිදීත් ගෙනු සමීකරණය තුළ ප්‍රාර්ථනයේ තීරුවකුත් රඳවාගත් ඉපයුම් තීරුවකුත් කියන දෙකක් තියෙනවා නම් ඒකේ ලාභිවත් කරගැනීම හිමත් ගැනිලි අඩු කරන්න ඕනේ ප්‍රාර්ථනයේ කියන තීරුවෙන් නෙවෙයි අතින්දි පුරස් ප්‍රාර්ථනයේ වගේ මේක අඩු කරන්න ඕන රඳවාගත් ඉපයුම් වලින්. හොඳට මතක තියාගන්න ওই තරකේ. ඔය අපේ ගුරුවරුන් අපේ නිතර විමසන එකක් තමයි ඒක. ඒ නිසා ඕකයි තර්කය. ඒ තර්කයත් එක්ක තමයි යන්නේ. කෙසේ වෙතත් ප්‍රාර්ථනයේදී මොකද වෙන දේ දැන් මම ඔයාලට කිව්වා. ප්‍රාර්ථනීය වැඩි වෙනවා, මුදල් වැඩි වෙනවා. ඒක අපි C බිඳුවට සලකනවා. හරිද? ප්‍රාර්ථනීය ආපසු ගැනීම හැටියට සලකන්නේ එපා ගැනීමලි කොහොමුණත් කමන්නේ ගැනීමලි කියලා කියන්නේ මුදලින් ගැනීමලි කළොත් මුදල් කියන වත්කම අඩු වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රාර්ථනීය විතරක් තියෙන කෙනෙකුට ප්‍රාර්ථනය දැන් රඳවාගත් ඉපයුම් තිබුණොත් ඒක අඩු වෙන රඳවාගත් ඉපයුම් වලින් වෙනස් කරන්න ඉපායි කතාව. හරිද? අත්පිට ගැනුම් කරද්දී ඔයා ගන්නවා බඩු තුනේ වැඩි වෙනවා මුදල් අඩු වෙනවා කියලා. ණයට ගැනුම් කරද්දී ඔයා ගන්නවා බඩු තුනේ වැඩි වෙනවා ණය හිමි වැඩි වෙනවා කියලා. ඒ නිසා දැන් අපි මේ එක් තොරතුරු මේ වලට අනුකූලව යන්නේ. මම හිතනවා මේ වෙද්දී මම වීඩියෝ පටන් ගන්නදී කියන්න බැරි වුණා දැන් කියනවා ඔයාලට ඔයා මේ ගානට මාත් එක්කම මේ වැඩ ටිකට යන නිසා මේ ගාන කරන්න ඔයා අද වීඩියෝ තව පාරක් හරි බලලා මේ විදිහට සම්බන්ධ වෙලා මාත් එක්කම ගාන කරන්න කියලා. පොතද දරුවනේ අපි දන්නවා සමහර දරුවෝ ඉන්නවා තනිය ඉගෙන ගන්න දරුවෝ. සමහර දරුවෝ ඉන්නවා තනිය ඉගෙන ගන්න දරුවෝ. මට මේ ඊපෙරේද දරුවෙක් සම්බන්ධ වුණා. දැන් අද දිනය ඔබට වීඩියෝ එකතු වෙන අද දිනේ එතකොට මට ඊපෙරේද දරුවෙක් සම්බන්ධ වුණා. ඒ නමේ දරුවෙක් විභාගය අත්හැරලා තිබිලා ඒ කියන්නේ වෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඒකෙන් අයින් වෙලා ගිය සතියේ ආයෙලෝ කරන්න එනවා කියලා ආවදරුවෙක්. ඒගොල්ලෝ වගේ අය කරන්නේ තනියෙන් අධ්‍යයනය කරන අය. ඒ වගේ අය මාගාවට එකතු වෙලා ඉන්නවා නම් කරුණා කරලා මං ගාන පටන් ගන්නවත් එක්කම මේ වැඩ ටික මෙන්න සැලසුම් කරගෙන ඉන්න ඔබේ පුතේ. දැන් එහෙනම් අපි මුදලින් ප්‍රාර්ථනයේ දීම කියන එක ගාන පටන් ගන්න වෙලෙම මේක සම්බන්ධ කරනවා. මුදලින් ප්‍රාර්ථනයේ දුනා මොකද වෙන්නේ? ප්‍රාර්ථනීය වැඩි වෙනවා ගමනුවන් කීක ප්‍රාර්ථනීය මේක මම මේ විදිහට ලේසියට කරගන්නම්. ප්‍රාර්ථනීය වැඩි වෙනවා අනිත් පැත්තේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ප්‍රාර්ථනීය වැඩි වෙනවා අනිත් පැත්තේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ප්‍රාර්ථනීය වැඩි වෙන්නේ ලක්ෂයක් ප්‍රාර්ථනීය වැඩි වෙන්නේ ලක්ෂයක් මුදල් කියන වත්කම වැඩි වෙන්නේ ලක්ෂයක්. පළවෙනි ගම්දනුව ඔයාලට ගිණුම් සමීකරණ දාන්න ගන්නවා. ලාභ නිර්ණය කරද්දී
ආදායම් ප්‍රකාශ ආකෘතියටත් ලාභ සමීකරණ ආකෘතියටත් දෙකටම ගන්නේ ප්‍රාර්ථන තීරුවේ තොරතුරු. හොඳද? ප්‍රාර්ථන තීරුවේ තොරතුරු කියන්නේ මෙන්න මෙව්වා. ප්‍රාර්ථනයට අදාළව මේ තීරුවේ තියෙනවා ප්‍රාර්ථනයේදී ඒ වගේම ගැනීම. ඒ වගේම තියෙනවා ආදායම් වියදම්. ඒ වගේම තියෙනවා ලාභ අලාභ. හරිද? ප්‍රාථමික තීරුවේ තියෙන මෙන්න මේවා අපිට ගණනය කරද්දී මෙතෙන්ට යන ආකාරය හඳුනා ගන්න පුළුවන්. ආරම්භක ප්‍රාර්ථනය සහ අවසන් ප්‍රාර්ථනය ඇතුළුව ප්‍රාර්ථන යෙදීම් සහ මෙන්න මේ දෙන්න. මෙන්න මේ දෙන්න යන්නේ ආරම්භක ප්‍රාර්ථනය සහ අවසන් ප්‍රාර්ථනය ඇතුළුව මේ දෙන්න යන්නේ ලාලා සමීකරණයට යන්නේ. හොඳද? මෙන්න මේ ගොනුව යන්නේ කොහෙටද? මේ ගොනුව යන්නේ ආදායම් ප්‍රකාශයට. ඒකත් ඔයා දැනගත්තේ අද. හොඳද? ලාභ ගණනය කිරීමක් තියෙනවා නම් ගෙනු සමීකරණයක් ඇසුරු කරගෙන දැන් අපේ ගානේ අපි නිර්මාණය කරන ගානේ ලාභ ගණනය කිරීම තියෙනවා ක්‍රම 4කට. ඕකෙන් ක්‍රම 3ක්වත් මම මේ පොඩි වීඩියෝ තුල උගන්වන්න උත්සාහ කරනවා. ආදායම් ප්‍රකාශ ආකෘතිය, ලාභ සමීකරණ ආකෘතිය, රඳවාගත් තිබීම ඇසුරු කරගත්තු ලාභ සමීකරණ ආකෘතිය. හොඳට මතක තියාගන්න. ඔය තුන අද මම ඔයාලට උගන්වන්න උත්සාහ කරනවා. එතකොට දැන් අපි මේ පටන් ගන්න එකේ තියෙන්නේ ලාභ සමීකරණය සහ ආදායම් ප්‍රකාශය විගණන සමීකරණය ගන්න හැටි. හරිද? මේ බෝඩ් එක මකලා අපි ඊළඟට රඳවාගත් තිබීම ආකාරය ගන්න හැටි උගන්වන්න යනවා. දැන් එතකොට මම කියමි සිටියේ ප්‍රාර්ථනයේදී සහ ගැටෙහිද ආරම්භක සහ අවසන් ප්‍රාර්ථනයේද සම්බන්ධ වන්නේ ලාභ සමීකරණයට. ඒක තියෙන්නේ මේ තීරුවේ තියෙන්නේ. ඒ වගේම ආදායම් සහ වියදම්ද ලාභ අලාභ සම්බන්ධ වන්නේ ප්‍රාර්ථන තීරුවට. හැබැයි ඒව එන්නේ ආදායම් ප්‍රකාශයට. හොඳද? දැන් හරි සරලයි ක්‍රමය. ඒ නිසා ප්‍රාර්ථන තීරුවේ තියෙන හැම එකක්ම ප්‍රාර්ථනයේදීමක්ද ඇඩිෂනල් කැපිටල් එක අමතර ප්‍රාර්ථනයක්ද ඩ්‍රෝවිස් ගැනීමද යනාදී වශයෙන් අපි ලියන්න වෙනවා. මේක ප්‍රාර්ථනයේදී විතරක් නෙමෙයි මේක ආරම්භක ප්‍රාර්ථනයේදී. එහෙනම් මේක C බිඳුව. C බිඳුව නම් එන්නේ ආදායම් ප්‍රකාශයට නොවේ. C බිඳුව එන්නේ කොහෙද? ලාභ සමීකරණයට එන්නේ. C බිඳුව එන්නේ කොහෙද? ලාභ සමීකරණයට එන්නේ. ලාභ සමීකරණයේ C බිඳුව දාන්නේ කොතෙන්ද? C1 රින්ග C බිඳුවන් තියෙන්නේ. එහෙනම් C බිඳුව එනවා දැන් ලක්ෂය. බලන්නකෝ අපි එක වෙලාවේ ගානේ නිර්මාණයක් කරනවා උත්තරෙත් ගන්නවා. ලක්ෂයක් එනවා. ඒ නිසා පළවෙනි ගම්දනුව දැන් මම කිව්වනේ ගම්දුන 9ක් විතර ගන්න කියලා. පළවෙනි ගම්දනුව දැන් මම කරලා ඉවරයි. මුදලින් ප්‍රාර්ථනයේදී රුපියල් ලක්ෂය ගිණුම් සමීකරණයට බලපාන හැටි ලාභ ගණනය කරද්දී ඒක ලාභ සමීකරණයට යන හැටි දැන් ඔයාලට දැනෙනවා. අපි දෙවෙනි ගම්දනුව කරමු. 2 හරිද? අපිට ගැනුම් රුපියල් 30000යි ණයට ගැනුම් රුපියල් 20000යි. මෙතන ගනුදෙනු ඇත්තටම දෙකක් තියෙනවා. අපිට ගැනුම් 30000යි ණයට ගැනුම් 20000යි. අපිට ගත්තාම මුදල් අඩු වෙනවා, බඩතොගය වැඩි වෙනවා. ණයට ගත්තාම ණය හිමියෝ වැඩි වෙනවා, බඩතොගය වැඩි වෙනවා. එහෙනම් බඩතොගය වැඩි වෙනවා මේ දෙන්නගේ එකතුවකින්. කීයක්ද? 50000යි. අපිට ගත්තත් ණයට ගත්තත් බඩුනේ ගන්න. ඒතකොට බඩු වැඩි වෙනවා. ඒ නිසා බඩතොගය වැඩි වෙනවා 50000යි. ඒතකොට මේ දැන් සෙට් එකේ තියෙනවා ගම්දුණු 3ක්. ගම්දුණු දෙකක් හැටින් නම් කළාට ගම්දුණු 3ක් මෙතන තියෙනවා. අත්පිටත් ගන්නවා ණයටත් ගන්නවා. අත්පිට ගත්තාම බඩු තුගි වැඩි වෙනවා, මුදල් අඩු වෙනවා.
ණයට ගත්තාම බඩු තුගේ වැඩි වෙනවා, ණය හිමිව වැඩි වෙනවා. ඒ නිසා මේක ගෙනුම් සමීකරණයට දාන්න යන්නේ. ගෙනුම් සමීකරණ දාද්දි ගාම්දුන අංකය 2. ගාම්දුන අංකය 2. ගෙනුම් සමීකරණ දාද්දි බඩු තුගේ වැඩි වෙනවා 50000කින්. ඔන්න 50000කින් බඩු තුගේ වැඩි වෙනවා. හරිද? බඩු තුගේ වැඩි වෙනවා 50000කින්. අපිට ගත්ත ප්‍රමාණය කීය 30000කින් මුදල් අඩු වෙනවා. මෙන්න මුදල් අඩු වෙනවා 30000කින්. ණයට ගත්ත ප්‍රමාණය කීයද 20000කින් ණයට ගන්න. කඩේ මුදලාලිගෙන් ණයට ගන්න. බඩු අපේ ගෙදරට එනවානේ. ඒ වගේ මුදලාට තියෙන බැඳීම වැඩි වෙනවා. ඔය බැඳීම වලට කියන වගකීම්නේ. එහෙනම් මුදලාට තියෙන බැඳීමට අපි කියන ණය හිමිය කියලා. ඒ නිසා ණය හිමියෝ කියන වගකීම වැඩි වෙනවා කීයකින්ද 20000කින්. ණය හිමියෝ කියන වගකීම වැඩි වෙනවා 20000කින්. අද ඉස්කෝලේ ටීචර් එක කරන ක්‍රමයේ තියෙනවනේ විකුණුම් පිරවැය ගන්න එක කරද්දී. ඉස්කෝලේ ටීචර් එක විකුණුම් පිරවැය ගන්න එක කරද්දී මේක ගැනුම් හැටියට හඳුනා ගන්නවා. බාහිර පන්ති ටීචර් එකත් කරද්දී විකුණුම් පිරවැය ගන්න එක කරද්දී ගැනුම් වෙනම හඳුනා ගන්නනේ. එහෙම හඳුනා ගන්නවා. අද ඔයාලට මම කියලා දෙන ක්‍රමයේදී විකුණුම් පිරවැය ටක් ගාලා හඳුනා ගන්නවා. අච්චර අමාරු ක්‍රම වලින් නෙමෙයි සරල ක්‍රමයකින්. ඒ නිසා අර ඉංග්‍රීසි පදේ හරි ලස්සනයි. cost of sales. ඒ කියන්නේ sales වල cost එක. ඒකනේ විකුණුම් පිරවැය කියන්නේ. නැත්නම් අපි විකුණුම් පිරවැය කියන්නේ ළමයට උගන්වනවා ළමයෝ ආරම්භක තෝගේ දාන, ගැනුම් දාන, ආපස්ය උරින, ඒතකොට ගෙනීම ඒගොල්ලෝ වගේ දේවල් තිබුණා නම් දාන, ගෙනීම රක්ෂණ ගෙනීම තිරුවද ගෙනීමට සම්බන්ධ එකක් තියෙනවා. ගෙනීම පැටවුම් කුලි බෑමි කුලි තිබුණා නම් අන්න ඒව තියෙනවා ඒව දාන, භාණ්ඩ විනාශයෙන් සොරාගෙන පරිත්‍යාග ගැලී තිබුණා ඒව රින, අවසන් තුගේ තිබුණා රින. මේවා මොන අච්චාරු කතාවද? ගෙනුම් සමීකරණේ ඒවා ඉච්චර යන්න ඕනේ. cost of sales ඍජුව හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අර මෙහෙම අල්ලන්න පුළුවන් ඒක අර විදිහට අල්ලන්න යන්න එපා ගෙනුම් සමීකරණේ විකුණුම් පිරවැය ගන්න කරන්නේ. ඒ නිසා දැන් අපිට පේනවා ප්‍රාර්ථන දීර්ඝට බලපෑමක් කළේ නැති හන්දා මම ආදායම් ප්‍රකාශයට ගත්තෙත් නෑ. මම ගත්තෙත් නෑ ලාභ සමීකරණයට. ආදායම් ප්‍රකාශයට ගත්තෙත් නෑ. ලාභ සමීකරණයට ගත්තෙත් නෑ. එහෙනම් අපි තුන්වෙනි ගණනුව කරන්න යන්නේ 3 4 5 විකුණුම් අත්පිට විකුණුම් ණයට සහ ආපසු ඔය ළමින්ට තියෙන ලොකු ගැටලුවක් තමයි ආපසු ගෙනුම් සමීකරණ ගලප ගන්න එක. එහෙනම් ඒක හරි සරල ක්‍රමවේදයක් මම කියලා දෙනවා. එහෙනම් මම දැන් තුන්වෙනි ගණනුව දරුවට ලියනවා. තුන්වෙනි ගණනුව පිරිවැය රුපියල් 12000ට බඩු තුගය රුපියල් 20000ට අත්පිට විකිණීම. ඔය දන්නවා 12000ට ගත්ත එකක් 20000ට විකුණුවා කියන්නේ ලාභයක් තියෙනවා කීයකද 8000ට. 12000ට ගත්ත එකක් 20000ට විකුණුවා කියන්නේ ලාභයක් තියෙනවා 8000ට. ඔය ඒක දන්නවා. ඒ නිසා 12000ට ගත්තු බඩු තුගේ 20000ට වික්කහම වෙන්නේ තොගේ අපි ගාවට එන්නේ ගත් මිලෙන් හොඳට මතක තියාගන්න මේ ටික මේ වචන ටික තොගේ අපි ගාවට එන්නේ ගත් මිලෙන් තොගේ අපි දාලා යන්නේ ගත් මිලෙන්. එයාඳා තොගේ එද්දිත් දැන් මේ ගත් මිල තොගේ අඩු කරන්නේත් අපි ගත් මිල. හරිද? විකුණුම් මිලෙන් මුදල් වැඩි වෙනවා, ලාභයෙන් ප්‍රාප්තන වැඩි වෙනවා, ගත් මිලෙන් තොගේ අඩු වෙනවා. අපිට විකුණුම් වල දෙන්නේ මොකද්ද? විකුණුම් මිලෙන් මුදල් වැඩි වෙනවා, ලාභයෙන් ප්‍රාප්තන වැඩි වෙනවා, ගත් මිලෙන් බඩු තොගේ අඩු වෙනවා. වට ලාභයෙන් ප්‍රාප්තන වැඩි වෙනවා කියන එක ඉගෙනනෝනේ ආදායම් ප්‍රකාශ සුගන්නද්දී ඕලල් පන්තියේ ප්‍රාප්තන සුද්ධ ලාභ එකතු කළා. සුද්ධ ලාභයක් આવොත් අඩු කළා. එහෙනම් ලාභ ඇතිවෙන්න නැති වෙන්න ප්‍රාප්තනය කියන අයිතිකරුවගේ අයිතිය වැඩි වෙනවා. අලාභ ඇතිවෙන්න නැති වෙන්න ප්‍රාප්තනය කියන අයිතිකරුවගේ අයිතිය අඩු වෙනවා. ඒ නිසා ලාභයේ ප්‍රාප්තනය වැඩි වෙනයි කියන එක දැන්ටමත් ඔයාගේ ගුරුතුමිය උගන්වලා ඉවරයි. එහෙනම් පිරිවැය රුපියල් 12000ක බඩු තොගය අපි තුන්වෙනි ගණනුවට යන්නේ. පිරිවැය රුපියල් 12000ක බඩු තොගය අපි දාලා යනවා 12000.
අපි දාලා යනවා 12000. තොගේ අපි ගාවට එන්නේ ගත් වෙලේ. තොගේ අපි දාලා යන්නේ ගත් වෙලේ. එහෙනම් අපි දාලා යනවා 12000. පිරුවේ 12000ක බඩු තොගේ 20000කට අපිඩු කරනවා. එහෙනම් 20000කින් මුදල් වැඩි වෙනවා. පිරුවේ රුපියල් 12000ක බඩු තොගේ 20000කට අපිඩු වික්කාම මුදල් වැඩි වෙනවා. 12000ට ගත්තේ 20000ට විකුණලා ලාභයක් එනවනේ 8000. ඔයා ලක්ෂයක මොටර් සයිකලයක් අරගෙන ඕක 1,50,000කට වික්කොත් එහෙම හරියට මුදල් වැඩි වෙන්නේ 50,000කින් නෙමෙයි. අපි ළමයින් කියනවා අපිට ළමයෝ ලක්ෂයක මොටර් සයිකල 1,50,000කට වික්කොත් මුදල් වැඩි වෙන්නේ කීයද කියලා ඒවා ළමයි ටක් ගාලා කියන සර් 50,000යි කියන. වැරදිනේ දරුවෝ. ලක්ෂයකට ගත්ත මොටර් සයිකලය ඕගොල්ලෝ 50,000ට නෙමෙයි විකුණන්නේ. ඔයා 1,50,000ට විකුණන්නේ. එයාට මුදල් වැඩි වෙන්නේ 1,50,000යි. විකුණුම් මිලෙන් මුදල් වැඩි වෙනවා. හරිද? එහෙනම් 8000 කියන්නේ ලාභය. ලාභයකින් ප්‍රාර්ථනීය වැඩි වෙනවා. ලාභය 8000යි 8000න් ප්‍රාර්ථනීය වැඩි වෙනවා. හොඳට මතක තියාගන්න මෙතන අපි වචන ටිකක් දාන්න යන්නේ. මේ ලාභය කියන්නේ අද cost of sales සහ cost අතර වෙනස. එහෙනම් මේකට කියනවා දල ලාභයක් කියලා. cost එක මෙයානේ sales මෙයා. මෙයාට කියන්නේ විකුණුම් කියලා. ඒ විකුණුම් වල ගත්මිල මෙයා එයාට කියන්නේ විකුණුම් පිරිවැය කියලා. හරි ලස්සනයි මේ වැඩේ. ඔය අද තමයි මේක දකින්නේ. හරිද? කොස්ට් එක තියෙනවා. කොස්ට් එකට කියන්නේ විකුණුම් පිරිවැය. ඒ විකුණුම් වල ගත්මිල විකුණුම් පිරිවැය. විකුණුම් සහ විකුණුම් පිරිවැය අතර වෙනස දල්ලාවේ. ඒ නිසා දරුවනි අපි ඒක මෙතන හඳුනා ගන්නයි යන්නේ. අපි කිව්වනේ මේවා යනවායි කියලා ආදායම් ප්‍රකාශයට. ලාභ යනවා ආදායම් ප්‍රකාශයට, අලාභ යනවා ආදායම් ප්‍රකාශයට. ඒ නිසා ලාභ ආදායම් ප්‍රකාශයට යන බව පෙන්වන්න යන්නේ. මෙතනින් පල්ලෙහා ටික තමයි අපිට වැදගත්. උඩ ටික අපි නිකම් පුරවන්නේ ඉන්නවා. ඒවා වැදගත් නෑ. ඒ වුණාට අපි පුරවනවා. ඒ නිසා දල ලාභය 8000ක් ඇති වෙනවා. ඒ 8000 මෙන්න මේ විදිහට තියන්න. ඇති වෙන බව දල ලකුණෙන් තියන්න. විකුණුම් පිරිවැයක් ඇති වෙනවා 12000. මේ ඍණ ලකුණු තිබුණාට cost of sales එක අපිට ඇති වෙන්නේ 12000කින්. මේ ඍණ ලකුණ එක පටලවා ගන්න එපා. හරිද? විකුණුම් ඇති වෙන්නේ කීයකින්ද අපිට 20000කින් ඇති වෙන්නේ. විකුණුම් ඇති වෙන්නේ අපිට කීයකින්ද 20000කින් ඇති වෙන්නේ. ඒ නිසා ආදායම් ප්‍රකාශයට යනවා ලාභ අලාභ ආදායම් කියලා. දැන් මේ කියන්නකො මේක ආදායම මේක වියදම මේක ලාභය. ආදායම් ප්‍රකාශයට යනවා. එහෙනම් හරි ලස්සනේ තරක. කටපාඩම් නැහැ. ඔප්පු කිරීම විතරයි තියෙන්නේ. ආදායම් ප්‍රකාශයට යනවා ආදායම වියදම ලාභය. මෙතන ලාභ ආදායම් වියදම. ආදායම් ප්‍රකාශ කරනවා පෙන්නලා තියෙනවා. ඔය හරිම නිවැරදි කාර්යය. කිසි තර්කයක් නැහැ. ඔයාලට තේරෙනවා. දැන් අපි යන්නේ ණයට විකුණුම් ගැන කතාව. අර පොඩි වීඩියෝ එක ඔක්කොම කරගන්න බැරි වුණොත් හරි දුකයි. ඒක බලමු. පිරිවැය රුපියල් 15000ක බඩු තොගය මම ටිකක් ලොකු ලාභයක් තියනවා. රුපියල් 25000කට ණයට විකිණීම. අපි 30000 කරලා ඩබල් කරලා 30000 ණයට විකිණීම. ඒකට හේතුවක් තියෙනවා. හරියටම විකුණුම් බෙලෙන් අඩක් තමයි ගත්තේ. ආපස්සේවත් දෙන නිසා විකුණුම් බෙලෙන් අඩක් මම ගත් මෙලට පරිවර්තනය කරනවා. එතකොට මට ඔය ඔප්පු කරන්න ලේසියි. මෙයාගේ ණයට විකුණුම් වල පදනම තමයි අද 15000ට ගත්තේ වගේ 15000 ගුණයකින්. ඒ කියන්නේ 100ක් ලාභ ප්‍රතිශතයක් තියාගෙන මෙයා විකුණනවා කියනවා. එහෙනම් ආපස්සේවත් විකුණුම් බෙලෙන් හරියටක් තමයි ගත් මෙල. විකුණුම් බෙලෙන් හරියට ගත් මෙල නම් ආපස්සේවත් විකුණුම් බෙලෙන් හරියට ගත් මෙල වෙනවා. ඒ ඔප්පු කිරීම කරන්න ඕනේ හන්දා මම මේ විදිහට ගාන නිර්මාණය කළා. ඔය දන්නවා තොගේ අපි ඔය දාලා යන්නේ ඇවිලේම ගත් මෙලෙන් කියලා දැන් කිව්වා. ඒ නිසා තොගේ අපි දාලා යනවා ගත් මෙලෙන්. ගත් මෙල කීයද 15000කින්.
විකුණුම් මිලෙන් කවුද අපි ගාවට එන්නේ? මුදල් නෙමෙයි එන්නේ. විකුණුම් මිලෙන් පුද්ගලයෙක් නිර්මාණය වෙනවා. ඒ පුද්ගලයාට කියනවා ණයගැතිය නැත්නම් වෙළඳ ලැබිය යුතුද? විකුණුම් මිලෙන් පුද්ගලයෙක් නිර්මාණය වෙනවා. එයාට අපි කියනවා ණයගැතිය නැත්නම් වෙළඳ ලැබිය යුතුදයි කියලා. ඒ නිසා ගෞරවණීය දැන් ඔන්න අපි ඒක ගන්න යන්නේ. ආයෙ කියනවා ණයක විකුණුම් වල සටහන් තමයි පිරිවෙන් බඩු තොගය අඩු වෙනවා, විකුණුම් මිලෙන් ණයගැතිය වැඩි වෙනවා, ලාභයක් આવොත් ඒ ලාභයෙන් ප්‍රාර්ථනය වැඩි වෙනවා. අලාභයෙන් නම් ප්‍රාර්ථනය අඩු වෙනවා. ඒ නිසා විකුණද්දී දැන් බලපෑම් කරන්න මෙන්න මේ ආකාරයෙන් අපිට අංක 4 විකුණද්දී බලපෑම් කරන්න මේ ආකාරයෙන්. හරිද? විකුණුම් මිලෙන් ණයගැතිය ඇති වෙනවා, ගත් මිලෙන් බඩු තොගය අඩු වෙනවා. ගත් මිල කීයක්ද? 15000ක්. ගත් මිලෙන් 15000කින් බඩු තොගය අඩු වෙනවා. හරිද? ගත් මිල 15000කින් බඩු තොගය අඩු වෙනවා. විකුණන්නේ කීයට 30000කට, විකුණන්නේ 30000කින් ණයගැතිය වැඩි වෙනවා. 30000කින් ණයගැතිය වැඩි වෙනවා. හරි? මම මේක ලේසි වෙනද? මේක ඔයාලට කියලා දෙන්න ලේසිම දේ තමයි මේකම ආපසෙව්වොත් ඔයාලට ඔප්පු කරන්න හරි ලේසි. මේ ප්‍රමාණයම ආපසෙව්වොත් ඔයාලට ඔප්පු කරන්න හරි ලේසි. මේ වික්ක දේවල්ම ආපසෙව්වොත් ඔප්පු කරන්න හරි ලේසි. ඒ නිසා මම ඒ වගේ උත්සාහයක දෙන්න. හරි? දැන් ඒ නිසා විකුණුම් මිලෙන් ණයගැතිය ඇති වුණා, ගත් මිලෙන් බඩු තොගය අඩු වුණා. එහෙනම් විකුණුම් මිල වැඩි, ගත් මිලට වඩා වෙනස් ලාභයක් තියෙනවා. ලාභය 15000යි. ලාභය 15000යි. ලාභය 15000යි. වෙනස ලාභයක් තියෙනවා. ලාභය 15000යි. දැන් කවුරුට තේරෙනවා? හරි ලස්සනයි. විකුණුම් මිල කියලා කියන්නේ විකුණුම්. සේල්ස්. හඳුන ගන්න සේල්ස් එන හැටි. මෙයා තමයි විකුණුම්. විකුණුම් ඇති වෙනවා. විකුණුම් ඇති වෙනවා කියන්නේ ලාභයක් ඇති වෙන මුල පුරනවා. හරිද? ඒ කොස්ට් වල ඒ සේල්ස් වල කොස්ට් එක තමයි 15000. එහෙනම් මෙයාට කියනවා විකුණුම් පිරිවැය කියලා. එයාට කියනවා විකුණුම් පිරිවැය කියලා. ඒක තමයි cost of sales කියලා කියන්නේ. මෙයාට කියනවා දල්ලාභය කියලා. එයාට කියනවා දල්ලාභය කියලා. ඒ නිසා විකුණුම් ඇති වෙනවා, විකුණුම් පිරිවැය තියෙනවා, දල්ලාභය තියෙනවා. විකුණුම් ඇති වෙනවා, විකුණුම් පිරිවැය තියෙනවා, දල්ලාභය තියෙනවා. දරුවෝ දැන් අපිට දාන්න යන්නේ ආදායම ඇතිවීම, වියදම ඇතිවීම, ලාභය ඇතිවීම. ලාභය ඇතිලා තියෙන 15000කින් මම ඉස්සෙල්ලාට පෙන්නනවා. ලාභය ඇතිලා තියෙන 15000කින්. මෙන්න මේ 15000 පේන හැටි. ලාභය තියෙනවා 15000කින්. 15000 ලාභය තියෙනවා. හරිද? සේල්ස් තියෙනවා. සේල්ස් තියෙනවා කීයකින්ද? 30000කින්. සේල්ස් තියෙනවා කීයකින්ද? 30000කින්. ඒ නිසා 30000කින් සේල්ස් තියෙන්නේ මෙන්න මේ විදිහට. විකුණුම් තියෙනවා 30000කින්. ඒ කියන්නේ ආදායම තියෙනවා 30000කින්. මේ ආදායම තියෙනවා 30000කින්. ආදායම තියෙනවා 30000කින්. හරිද? ආදායම තියෙනවා 30000කින්. පොඩි එකක් හොයාගන්න ඕන වෙලානේ. ආදායම තියෙනවා 30000කින්. වියදම තියෙනවා කීයකින්ද? 15000කින්. ඔන්න වියදම තියෙනවා 15000කින්. වියදම තියෙනවා 15000කින්. දරුවනි ණයට විකුණුම් කරන්න විකුණුම් කියන ආදායම තියෙනවා. විකුණුම් පිරිවැය කියන වියදම තියෙනවා. දල ලාභය කියන ලාභය තියෙනවා. ආපස්සේවත් තියෙන මුදල් මතක තියාගන්න බලන්න කරන්න. ආපස්සේවත් විකුණුම් කියන එක නැති වෙන්න ඕනේ. ආපස්සේවත් විකුණුම් පිරිවැය නැති වෙන්න ඕනේ. ආපස්සේවත් මේ ඇති වෙච්ච ලාභය නැති වෙන්න ඕනේ. ඊයන්දා අර සම්ප්‍රදායික විකුණුම් පිරිවැය ගන්න එක ක්‍රම අභිගුවා. හරි සරල ක්‍රම වලට එනවා.
සම්ප්‍රදාය විකුණුම් පිරිවැය ගන්න එක ක්‍රම අදුගවා හරි සරල ක්‍රම වලට එනවා. එහෙනම් දැන් මම අංක 5 නිර්මාණය කරනවා ඔයාලට හරි ලස්සනට. මොකද්ද? අංක 5 ආපසු එවුම් රුපියල් 30000යි. ඒවායේ ගත් මිල ඒවායේ පිරිවැය රුපියල් 15000යි. ඒ කියන්නේ කටපාඩම්නේ තර්ක නිර්මාණය වෙනවා. ඔයාට වික්ක භාණ්ඩ 30000ම ණයට ඔයා තියාගන්නේ නැතුව මට ආපස්සෙ වුණා. විකුණද්දි වෙච්ච දේවල් වල ප්‍රතිවිරුද්ධතාවය තියෙනවා. මේකෙන් විකුණද්දි වෙච්ච දේවල් වල ප්‍රතිවිරුද්ධතාවය තියෙනවා. විකුණද්දි විකුණුම් නැති වුණා. ඒක නැති වෙන්න ඕනේ. විකුණද්දි විකුණුම් පිරිවෙ හඳුනාගත්තා. ඒක නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ධන තිබිච්ච ඒවට ඍණ වෙන්න ඕනේ. ඍණ තිබිච්ච ඒවට ධන වෙන්න ඕනේ. ඒක තමයි වෙන්නේ. දැන් අපි ඒක තර්ක කරමින් ගන්න යනවා. මේ අවස්ථාවේ භාණ්ඩ ණයට වික්කා. ඒක වෙච්ච දේවල් ටික මෙතන තියෙනවා. ඒ භාණ්ඩ ටිකම ආපසෙව්වා. එහෙනම් මේ වෙච්ච දේවල් අනිත් පැත්ත ගන්න ඕනේ. එහෙමයි වෙන්නේ. කටපාඩම් කරන්න එපා. ආපසෙවුම් වල සටහන කටපාඩම් කරන දරුවෝ ඉන්නෝ නම් දැන් ලියා ගන්න. ආපසෙවුම් වල සටහන කටපාඩම් කරන දරුවෝ ඉන්නෝ නම් අඩුවන විකුණුම් මිලෙන් ණය ගෙතු අඩු වෙයි. මොකද්ද? අඩුවන විකුණුම් මිලෙන් ණය ගෙතු අඩු වෙයි. හරිද? අඩුවන විකුණුම් පිරිවෙන් බඩු තොගය වැඩි වෙයි. අඩුවන විකුණුම් පිරිවෙන් බඩු තොගය වැඩි වෙයි. අඩුවන ලාභයෙන් ප්‍රාග්ධනය අඩු වෙයි. අඩුවන ලාභයෙන් ප්‍රාග්ධනය අඩු වෙයි. ලියාගත්තනේ? අඩුවන විකුණුම් මිල මොකද වෙන්නේ? අඩුවන විකුණුම් මිලෙන් ණය ගෙතු අඩු වෙනවා. අඩුවන විකුණුම් පිරිවෙන් හරිද? ඒ කියන්නේ විකුණුම් පිරිවෙන් දැන් තිබිච්ච එක නැතිලා යනවනේ. ඒ විකුණුම් පිරිවෙන් අපි බඩු තොගය වැඩි වෙනවා. ඒක බඩු අපි ගාවට එද්දි බඩු වැඩි වෙනවනේ. අරයා ණයට ගෙන ගිය එක්කෙනා බඩු ආපහු ගෙනල්ලා දෙනවනේ. අපි ගාව බඩු වැඩි වෙනවා. ණය ගෙති අඩු වෙනවා. කලින් ලාභයක් තුනක් දැන් ලාභ නැති වෙනවා. ඔන්න ඔය තමයි වෙන්නේ. ඒක වෙන්නේ නැහැ තමයි මේ අංක 5 වෙන්නේ දැන්. අංක 5 වෙන්නේ ඔන්න ඒ නැහැ. මොනවද වෙන්නේ? අඩුවන විකුණුම් මිලෙන් ණය ගෙති අඩු වෙනවා. ණය ගෙති අඩු වෙන්නේ කීයක්ද ඒ නිසා? 30000. මේක අපි කියනවා විකුණුම් නැතිවීම කියලා. හරි ලස්සනයි මගේ වචන ටික. විකුණුම් නැතිවීම වෙනවා. ඒක නැත්තර නැති වෙනවා. හරිද? දැන් ණයගැතිය බඩු ගේනවනේ. කලින් ණයගැතිය කියලා දුන්න දැන් ණයගැතිය නැති වෙනවා. ඊට පස්සේ අපි ගාව බඩු තොගය වැඩි වෙනවා. බඩු තොගය වැඩි වෙන්නේ කීයකින්ද? 15000කින්. මේකට අපි කියනවා විකුණුම් පිරිවැය නැතිවීම කියලා. විකුණුම් පිරිවැය නැතිවීම. ඒක නැතිලා යනවා. කලින් ලාභය ඇතිලා තිබුණානේ. දැන් ලාභය නැති වෙනවා. 15000. දල ලාභය නැතිවීම. දල ලාභය නැතිවීම. හරි ලස්සනයි වචන ටික ඈ. දල ලාභය නැතිවීම. හොඳට මතක තියාගන්න. දල ලාභය නැතිවීම මෙතෙන්ට එනවා ඍණ 15000. දල ලාභය නැතිවීම මෙතෙන්ට එනවා ඍණ 15000. විකුණුම් නැතිවීම මෙතෙන්ට එනවා ඍණ 30000. විකුණුම් පිරිවෙ නැතිවීම මෙතෙන්ට එනවා ඍණ 15000. විකුණුම් පිරිවෙ නැතිවීම මෙතෙන්ට එනවා ඍණ 15000. මේ හන්දා හරිම සරලයි ක්‍රමවේදය. හරිම සරලයි ක්‍රමවේදය. දැන් එනවාට මේ ගානේ එම ගනුදෙනු සුළු කරගෙන දල ලාභ නිර්ණය ඉවරයි. එහෙනම් 30000ට 30000 කපලා ගියා 20000යි. මෙතන එන්නේ සේල්ස් විකුණුම්. විකුණුම් පිරිවෙය මෙතන එන්නේ 15000ට 15000 කපලා ගියා 12000යි. අපේ ගානේ
දල්ලාභය එන්නේ 15000ට කපලා ගියා. හරිද? 8-10 දල්ලාභය. 20000 12000 තියෙන 8000. ලස්සනයි ක්‍රමය. පුදුම සරලයි ක්‍රමය. අංක 5 ගනුදෙනුව ඔයා ගාවට එන්න ආකාරය. තව ගනුදෙනු 4ක්වත් දැම්මේ නැත්නම් මට ඔයාලට ලස්සන උපක්‍රීමක් කරලා මෙන්නම කරන්න බැරි වෙනවා. ඒ නිසා දරුවෝ අපි පස්වෙනි ගනුදෙනුවෙන් පස්සේ 6 වෙනි එකට යන්නේ මුදලින් අමතර ප්‍රාර්ථනය යෙදුවා රුපියල් 50000යි. මුදලින් අමතර ප්‍රාර්ථනය යෙදුවා රුපියල් 50000යි. වට පේනවනේ හිතින් අපි ගාන ලස්සන නිර්මාණය කරනවා. ඔයා මුලින් ඉඳලා පටන් ගත්තේ නැත්නම් දැන් උනත් ප්‍රමාද නැහැ. ඔය මේක අල්ල ගන්න පොතක් අරගෙන වැඩ කරන්න. එහෙනම් මුදලින් ප්‍රාර්ථනය යෙදුවා මොකද වෙන්නේ? අංක 6 මුදල් කියන වක්කම වැඩි වෙනවා 50000කින්. ප්‍රාර්ථනය කියන හිමිකම වැඩි වෙනවා 50000කින්. ඒක ඔයා ගන්නවා. මුදල් කියන වක්කම වැඩි වෙනවා 50000කින්. ප්‍රාර්ථනය කියන හිමිකම වැඩි වෙනවා 50000කින්. මේක AC. ආරම්භක සහ අවසන් ප්‍රාර්ථනයත් ගැනීම අමතර ප්‍රාර්ථනයක් ගන්නේ ලාභ ලාභ සමීකරණ කියලා මෙතන මම කියලා තියෙනවා නේ. ඒ නිසා මේක ඇඩිෂනල් කැපිටල් එක. අමතර ප්‍රාර්ථනය යන්නේ මෙන්න මෙතෙන්ට යන්නේ කීයද? 50000යි. අමතර ප්‍රාර්ථනය යන්නේ එතෙන්ට කීයද? 50000යි. ලාභ ලාභ සමීකරණ සම්බන්ධතාවය තියෙන හැටි. අමතර ප්‍රාර්ථනය 50000යි. හරිද? දැන් එනම් ගන්නු තව එකක් තව ගන්නු තුනක්වත් ගත්තොත් මේක ලස්සනට තර්ක කරලා ඔප්පු කරන්න පුළුවන්. අපි ඊළඟ ගන්නුට යන්නේ. ඊළඟ ගන්නු අංක 7 මුදලින් අමතර ආදායම් ලැබුණා. මුදලින් අමතර ආදායම් ලැබුණා රුපියල් 7000යි. ඕනෑම ආදායමක් නිසා ප්‍රාර්ථනීය වැඩි වෙනවා. හරි ආදායමක් කියන්නේ ලාභය නිසා ප්‍රාර්ථනීය වැඩි වෙනවා. ඒ වගේ මුදලින් අමතර ආදායම ලැබුණා නම් මුදලුත් වැඩි වෙනවා. ඒ නිසා ආදායම සටහන තමයි මුදල් වැඩි වීම සහ ප්‍රාර්ථනීය වැඩි වීම. ආදායම සටහන තමයි මුදල් වැඩි වීම සහ ප්‍රාර්ථනීය වැඩි වීම. එහෙනම් අංක 7 වෙනි ගනුදෙනුව අපි යනවා මෙන්න මෙතෙන්ට. අංක 7 මුදල් වැඩි වෙනවා 7000. මුදල් වැඩි වෙනවා 7000 සහ ප්‍රාර්ථනීය වැඩි වෙනවා 7000. මුදල් වැඩි වෙනවා 7000 ප්‍රාර්ථනීය වැඩි වෙනවා 7000. දරන්න දැන් තේරෙනවා මුදලුත් වැඩි වෙනවා ප්‍රාර්ථනීයත් වැඩි වෙනවා කියලා. එහෙනම් ප්‍රාර්ථනීය වැඩි වෙන තැන අපි ලියනවා අමතර ආදායම් කියලා. දරුවන්ට අපි කිව්වනේ ලාභය අලාභය ගණනය කරන ආදායම් ප්‍රකාශයට අදාළත්වය යනවාද? ලාභය අලාභය ගණනය කරන ලාභ ලාභ සමීකරණ අදාළත්වය යනවාද කියලා තීරණය කරන ප්‍රාර්ථන තීරණය. ඒකත් ඔය ඉගෙන ගත්තද නැහැ? ඒකත් ඔය ඉගෙන ගත්තද? වෙනදට කටපාඩම් කරගත්තු විදිහට ගානක තියෙනවා. ඒ ඉස්සරහ එකක් අඩුපු එක ආකෘතිය බලාගෙන අදන කෙනෙක්ලි. අද ඔය තර්ක කරන්න ඉගෙන ගත්තා. ඒ නිසා ප්‍රාර්ථන තීරණයේ තියෙන අමතර ආදායම් කියන මේකේ ආදාය සහ වේදන් ලාභ ලාභ යන ආදායම් ප්‍රකාශයට. ආදාය සහ වේදන් ලාභ ලාභ යන ආදායම් ප්‍රකාශයට. මේ අන්දා අමතර ආදායම් ප්‍රකාශය යනවා කියලා ඔය දැන් තමයි ඉගෙනගෙන ඉවරයි. ඒක විනත් ආදායමක් හැටියට මෙතෙන්ට දානවා. අමතර ආදායම් කීයද ගාන 7000යි. අමතර ආදායම් 7000යි. හරි අමතර ආදායම් 7000යි. ඔය දන්නවා කාලච්ඡේදයට අදාළ වියදමක් නම් මුදලින් ගෙව්වත් නොගෙව්වත් ඒක කාලච්ඡේදයේ වියදමල් සලකන්න ඕනේ කියලා. සංකල්පය
actual උපචිත සංකල්පය කියන එක. උපචිත සංකල්පයෙන් කියන කරුණු කිහිපයක් තියෙනවානේ. ආදායම් පැත්ත ලැබුණත් නොලැබුණත් වැඩියෙන් ලැබුණත් අඩුවෙන් ලැබුණත් කාලච්ඡේදයට අදාළ වටිනාකම කාලච්ඡේද ආදායමයි. ඒ හින්දා ගැළපෙලි දෙකක් කරනවා. එකක් ලැබුණු ආදායම් ගැළපීම, අනිත් එක කලින් ලද ආදායම් ගැළපීම. වියදම් පැත්ත ගෙවුවත් නොගෙවුවත් වැඩිපුර ගෙවුවත් අඩුවෙන් ගෙවුවත් කාලච්ඡේදයට අදාළ වටිනාකම කාලච්ඡේදී වියදමයි. ඒ නිසා ගැළපෙලි දෙකක් කරනවා. එකක් තමයි උපචිත වියදම් ගැළපීම, අනිත් එක තමයි ඉදිරියට කළ වියදම් ගැළපීම. උපචිත සංකල්පයට අනුකූලව උපචිත වියදමක් තියෙනවා නම් ඒක කාලච්ඡේද වියදමක් හැටියට සැලකෙන නිසා ප්‍රාර්ථනය අඩු වෙනවා. ඒ වගේම උපචිත වියදම් කියනවා කියවෙනවා. දැන් මම කියන්න යන ගානේ ලයිට් බිල් හම්බ වෙනවා 4000 කාලච්ඡේදයට අදාළව. කාලච්ඡේද ලයිට් බිල් 4000යි. කාලච්ඡේදයට අදාළයි. ඒ උනාට 3000යි මුදලින් ගෙවන්න. ඒ කියන්නේ 1000ක් උපචිතයි. ගෙවන්න ගෙවුවත් වැඩිපුර ගෙවුවත් අඩුවෙන් ගෙවුවත් කාලච්ඡේදයට අදාළ වටිනාකම කාලච්ඡේද වියදම වන 4000 ප්‍රාර්ථනය අඩු වෙනවා. මුදලින් ගෙවු 3000 මුදල් අඩු වෙනවා. ගෙවු නැති 1000 උපචිත වියදම් කියනවා කීම වැඩි වෙනවා. එහෙනම් ගම්දුනුව නිර්මාණය කරනවා එක්ක දැන් අංක 8 මාසේ විදුලි බිල ලැබුණ රුපියල් 4000යි ඉන් 3000 රුපියල් මුදලින් ගෙවුවා, ඉතිරි 1000 උපචිත වියදම්. ඔන්න සම්පූර්ණ පාඩමම ගියා. ඉදිරි 10 උපචිත වියදම්. දැන් මම උපචිත සංකල්ප කියලා දුන්නානේ. දැන් මේ වෙද්දීම සංකල්ප ගොඩක් කිව්වා ඔයාලට පාඩමේදී. ඒක සංකල්පය, කාලච්ඡේද සංකල්පය, මූල්‍ය වෙන සංකල්පය, ගැළපුම් සංකල්පය, උපචිත සංකල්පය. අද මේ අභ්‍යාස තුලදී මම ඔයත් එක්ක වචන වලින් කතා කළා. ඕනම ගානක් දිහා බලලා සංකල්ප අපිට තියෙන 13 14 ඒ විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ඒ අන්න මේක උපචිත සංකල්පය දැන් ක්‍රියාත්මක වෙනවා. උපචිත සංකල්පයට අනුකූලව ගෙවුවත් නොගෙවුවත් කාලච්ඡේදයට අදාළ වටිනාකම කාලච්ඡේද වියදම් සැලකෙනවා. ගෙවුවත් නොගෙවුවත් කාලච්ඡේදයට අදාළ වටිනාකම කාලච්ඡේද වියදම් සැලකෙනවා. මේ නිසා කාලච්ඡේද වියදම කීයද? රුපියල් 4000යි. ඕනෝ වියදම නිසා ප්‍රාර්ථනීය අඩු වෙනවා. හරි. උපචිත සංකල්පයට අනුව කාලච්ඡේද වියදම ප්‍රාර්ථනීය අඩු වෙනවා 4000. හරිද? ගෙව්වේ කීයද ලයිට් බිලෙන් 4000න් 3000යි ගෙව්වේ. ඒ 3000න් මුදල් අඩු වෙනවා. ලයිට් බිල 4000ක එකක් ඇවිල්ලා 3000ක් අපි ගිහිල්ලා බැංකුවට හරි ගෙවන තැනකට හරි ගෙවුවාම අර 1000ක් ගෙව්වේ නැහැනේ. ඒ 1000 ගෙවපු නැති වෙලේ ඉඳලා අපි ඔළුවට හරි බරක්. විදුලි බල මණ්ඩලයත් එක්ක බැඳීමක් ඇති වෙලා තියෙනවා. විදුලි සමාගමත් එක්ක බැඳීමක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ කම්පැනි එකත් එක්ක නැත්තම් අර මණ්ඩලයේ කියන සංස්ථාවත් එක්ක බැඳීම මොකද්ද? උපචිත වියදම් කියන බැඳීම. ඒ උපචිත වියදම් කියන බැඳීම අපි දන්නවා ඔබ්ලිගේෂන් බැඳීම කියලා කියන වර්ගී කියලා. එයාට බැඳීම කීයද? 10යි. ඒක උපචිත වියදමක් කියලා හඳුන්වනවා. ඒ 10 උපචිත වියදමක් කියලා හඳුන්වනවා. මෙතෙන්දී මේ නිසා විදුලි වියදම ගෙවුවත් නොගෙවුවත් කාලයට අදාළයි කීයක්ද? රුපියල් 4000. ඒ විදුලි වියදම යන්නේ මෙතෙන්. ඒ විදුලි වියදම යන්නේ කොහෙටද? ආදායම් ප්‍රකාශයට යන්නේ. වියදමක් නම් යන්නේ ආදායමක් නම් යන්නේ ලාභයක් නම් යන්නේ අලාභයක් නම් යන්නේ ආදායම් ප්‍රකාශයට. ඒ නිසා දරුවෝ ආදායම් ප්‍රකාශයට යනවා විදුලි වියදම් දැන් කීයක්ද? විදුලි වියදම් දැන් යන ආදායම් ප්‍රකාශයට කීයක්ද? 4000. විදුලි වියදම් යනවා 4000. ආදායම් ප්‍රකාශයට යනවා. දැන් ඔයාලට තේරෙනවද? ප්‍රාර්ථනා තීරුව තමයි තීරණාත්මක තීරුව. හරි රඳවාගත්ත බිඳු තිබුණාම රඳවාගත්ත බිඳු තීරණාත්මක තීරුවක් වෙනවා ඈ. මේ ලාලා සමීකරණ රඳවාගත්ත බිඳු තියෙන වෙලාවට දාන්න බෑ. ඒක දාන්නේ
රඳවාගත් පියුම් මේ වගේ C1 කියන්නේ අවසන් රඳවාගත් පියුම්. C බිඳුව කියන්නේ ආරම්භක රඳවාගත් පියුම්. හරිද? එතකොට D හැටියට සලකන්නේ අර ලාභියවත් කර ගැනීමවත් ගැනීම. එතකොට AC ඇඩිෂනල් කැපිටල් එක අපි හඳුනා ගන්නවා. මේ විදිහට අපි ඒක ගන්නවා. ඒ නිසා ඒකේ ඒ ක්‍රමයේදී ඒ විදිහට හිතන්නේ. දැන් මේකෙදි මේ විදිහට හිතන්නේ. දැන් එන අපි මේකට යනවා. අංක 9 ගනුදෙනුව. අංක 9 ගනුදෙනුව. අංක 9 ගනුදෙනුව මුදලින් ගැනිලි කළා රුපියල් 5000යි. ඒ කියන්නේ ලාභ ඉවත් කර ගැනීම. ගැනිලි කළා රුපියල් 5000යි. ඒ කියන්නේ ලාභ ඉවත් කර ගැනීම. ලාභ ඉවත් කරගත්තාම ප්‍රාග්ධනය අඩු වෙනවා. අනිත් පැත්තේ මුදල් කියන වත්කම අඩු වෙනවා. මුදලින් ගැනිලි කළොත්. භාණ්ඩ ගැනිලි කළොත් දැන් අපි දන්නවානේ කඩේ මුදලාලි අර ගෙදර ගෙන යන සල්ලි ඇත්තටම උපයෝග ලාභන ගෙන යන්නේ. සල්ලි ගෙදර ගෙන ගියොත් ඒ වලට කියන මුදල් ගැනිලි. සිල්ල කඩේ මුදලාලි කඩේ විකුණන්න තියෙන එළවලු ටිකක් ගෙදර ගෙන යනවානේ. ඒ ගෙනියන්නේ ඇත්තටම එළවලු විකුණලා එන ලාභයේ ඉතුරු වෙන යම් කොට ප්‍රමාණයක් ගෙනියනවා. ඒක භාණ්ඩ ගැනිලි. මුදල් ගැනිලි නම් මුදල් අඩු වෙනවා, ප්‍රාග්ධනය අඩු වෙනවා. භාණ්ඩ ගැනිලි නම් බඩු තොගය අඩු වෙනවා, ප්‍රාග්ධනය අඩු වෙනවා. ඒ නිසා දැන් අපි ගානේ තියෙන්නේ මුදල් ගැනිලි ගැන තියෙන්නේ. මුදල් ගැනිලි අංක 9 මුදල් ගැනිලි තියෙන්නේ මුදල් අඩු වෙනවා අපේ ගානේ 5000ක් සහ ප්‍රාග්ධනය අඩු වෙනවා අපේ ගානේ 5000ක්. මෙයාට කියනවා D කියලා. ගැනිලි. එයාට කියනවා D කියලා ගැනිලි. ගැනිලි ආපගමන දාන්නේ ලාභ සමීකරණ කියලා මෙතන තියෙනවානේ. ගැනිලි ආපගමන දාන්නේ ලාභ සමීකරණ දාන්න. එහෙනම් ගැනිලි දාලා දැන් අපි ලාභ සමීකරණය නිමා කරන්න යන්නේ. ගැනිලි කීය දැන් අපේ 5000යි. ඒක දානවා මෙතෙන් D කියන්නේ drawings අනිනේව නෙමෙයි. අපි ඒවා කියන්නේ ගැනිලි කියලා. දැන් ආදාය ප්‍රකාශ ආකෘතිය නේද? ආදාය ප්‍රකාශ ආකෘතිය ඉවරයි. ආදාය ප්‍රකාශ ආකෘතියට අනුකූලව 8000යි 7000යි 15000යි 15000න් 4000 ගියාම 11000යි ලාභය. ඕනම ගානක ආදාය ප්‍රකාශ ආකෘතිය හදන්නත් පුළුවන්. ඕනම ගානක ලාභවල සමීකරණ හදන්නත් පුළුවන්. ඔබ මේ ඉස්සෙල්ලා හුරු වෙලා උන්නේ. ඔබ හුරු වෙලා තුනේ එක්ක ආදාය ප්‍රකාශ හදන්න නැත්නම් ලාභවල සමීකරණ හදන්න. ඒ ගානේ ආදාය ප්‍රකාශය යනවද ලාභවල සමීකරණ යනවද කියලා තීරණය කළේ මේ ප්‍රාර්ථන තීරණය. ඒ නිසා දැන් ප්‍රාර්ථන තීරණය ඇසුරු කරගෙන අපි මේ ගත්තොත් එහෙම මෙන්න මේ කෙනාට කියනවා C1 කියලා. C1 කියලා. දැන් අපි ඉතින් එකතු කරන්නේ. වරදුනොත් ඔය කියන්නේ මේ 15000ට 15000 කපලා කියන්නේ යනවා යාව හිතන්නේ. මේ 15000ට 15000 කපලා කියන්නේ එයා ගැන හිතන්නේ. එයාද එකතු කරනවා දැන්. ලක්ෂයයි 8000 1,80,000යි 1,58,000යි 1,65,000යි 1,61,000යි 1,61,000යි 5000 ගියාම 1,56,000යි. හරියට නේද? වරදුනොත් ආයෙ මම එකතු කරනවා ඈ. 1,56,000යි. බලමු මෙතන. 1,56,000යි. වරදුනොත් ආයෙ එකතු කරනවා. අද ඔක්කොම කරන්නේ හිතින්නේ. ගාන නිර්මාණයේදී තර්ක කිරීම කරන්න හිතින්, ඔප්පු කිරීම කරන්න හිතින්, එකතු කිරීම කරන්න හිතින්. එහෙමනම් මේ 1,56,000යි 5000යි 1,61,000යි. හරිද? ලක්ෂයයි 50,000යි 1,50,000යි. 1,61,000යි 1,50,000 කියනවා 11,000යි.
හරිනේ? ඒ නිසා ඔන්න ලාභ දෙක. හොඳද? දැන් එහෙනම් ඔයාලට පේනවා ගිණුම් සමීකරණය කියන්නේ දරුවෝ ඔයාලට ඉතාම සරලව ඔයාගේ වැඩ කටයුතු කරන්න පුළුවන් මාතෘකාවක්. ගිණුම් සමීකරණයේ තව මුහුණුවර දෙකක් තියෙනවා. එකක් ආදායම සහ වියදම වෙනම හඳුනා ගන්න එක. තව වෙලාවක් තියෙනවා විතරක් අපිට තව එක ක්‍රමයක් කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ රඳවාගත් ඉපියුම් වෙනම ගන්න එක. රඳවාගත් ඉපියුම් වෙනම ගත්තොත් අපි ආදායම ප්‍රකාශ කරන්න නැතුව රඳවාගත් ඉපියුම් ඇසුරු කරගෙන ලාභ වෙනින් ගමු. හරි? දැන් නිසා මේ සමීකරණ දත්ත ටිකම දාලා අපි තර්ක කිරීම එවෙල කරමින් මේ ගනුදෙනු ටික එහෙම දාලා හරිද අපි ඔයත් එක්ක රඳවාගත් ඉපයුම් ඇසුරු කරගෙන ලාභ ගන්න එක. හොඳයි. එවනම් දැන් අපි ගිණුම් සමීකරණය ඇසුරු කරගෙන සාමාන්‍ය භාවිතයේ තියෙන හැමෝම කතා කරන ගිණුම් සමීකරණ ඇසුරු කරගෙන ආදායම් ප්‍රකාශ හදලා ලාභ සමීකරණය හදන හැටි ඉස්සෙල්ලා මේ බෝඩ් එක මතන්න ඉස්සෙල්ලා තිබිච්ච දත් වල ඔය දැක්කා. දැන් ඒ නිසා අපි ඔගේ දෙවෙනි ක්‍රමයේ ලාභ ගණනය කරන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවානේ. ඒ හතරෙන් එකක් ආදායම් ප්‍රකාශ ආකෘතිය උගන්වලා ඉවරයි. ලාභ සමීකරණ ආකෘතියට උගන්වලා ඉවරයි. තුන්වෙනි එක රඳවාගත් ඉපියුම් ආකෘතිය වාට උගන්වන්න යනවා. ඒ නිසා මගේ දෙක ප්‍රශ්නය මොකක්ද අද? දෙක ප්‍රශ්නේ තමයි අර රඳවාගත් ඉපියුම් ඇසුරු කරගෙන ලාභය හොයන්න කියන එක. මොකක්ද දෙක ප්‍රශ්නේ? රඳවාගත් ඉපියුම් වෙනම තීරුවක් ගෙනල්ලා වෙනම තීරුවක් සමීකරණය තුල තබා රඳවාගත් ඉපියුම් ඇසුරෙන් ලාභ හොයන්න. ලාභ අලාභ සෙවීම. ඕක තමයි දැන් මේ විදිහට. ඒ නිසා දරුවනේ දැන් අපි මේ ගිණුම් සමීකරණ වෙනස් කරනවා. කලින් ප්‍රාර්ථන තීරුවෙන් කරපු සමහර ගනුදෙනු දැන් රඳවාගත් ඉපියුම් තීරුවෙන් කරනවා. මේ ක්‍රමයෙන් ප්‍රාර්ථන තීරුව ගන්න ආරම්භක සහ අවසන් ප්‍රාර්ථන නිරූපණය කරන්න අමතර ප්‍රාර්ථන නිරූපණය කරන්නත් විතරයි. අද පාඩම මුලින්දලා අහගෙන වුණා නම් රඳවාගත් ඉපියුම් වල ගැළලි ගැලපීමේ වැදගත්කම මම ඔයාලට කියලා දුන්නා තර්කානුකූලව. ඒ නිසා මේ වෙලේ සම්බන්ධ වුණු කවුරු වීඩියෝ සම්බන්ධ වුණු කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ මුල් කොටසට යන්න වඩා යුක්ත සාධාරණ වන්නේ ප්‍රාර්ථනා තීරුවට ගැළලි ගැලපීම නොවේ රඳවාගත් ඉපියුම් තීරුවට ගැළලි ගැලපීම. ඒක මම කලින් ඔප්පු කළේ සමාගම් ගිණුම් කරන්නේ කොටස් ප්‍රාර්ථනයේ ලාභාංශ ගේම අඩු කරන්නේ නැහැ හිමික වෙනස් වීම ප්‍රකාශය තුල. සමාගම් ගිණුම් කරන්නේ ලාභාංශ ගේම ඒ කියන්නේ ගැළලි අපේ කේවල ස්ව ව්‍යාපාර කියන ඒවා අඩු කරන්නේ රඳවාගත් ඉපියුම් වලින් අඩු කරන්නේ. ඒ නිසා රඳවාගත් ඉපියුම් වෙනම තීරුවක් තියෙනවා නම් ගැළලි හේවත් ලාභ ඉවත් කර ගැනීම අපි අඩු කරන්න ඕනේ රඳවාගත් ඉපියුම් තීරුව. ඒ නිසා දැන් අපි අද මේ ගිණුම් සමීකරණ ඉස්සෙල්ලා ගිණුම් සමීකරණේ වර්ධනය කරපු එක මේ වර්ධනය කරපු එක ගණිතී වදන්න වත්කම් පැත්තේ තියෙනවා බඩු තොගය. ඒ වගේ වත්කම් පැත්තේ තිබුණා ණය ගැටියෝ. අපි ආර ඉස්සෙල්ලා ගානේ තිබුණා. වත්කම් පැත්තේ තිබුණා මුදල්. වගකීම් සහ නිකම් පැත්තේ තිබුණා උපචිත වියදම්. ණය හිමියෝ. ප්‍රාර්ථනීය මේ අමතරව අද අපේ ගානේ අලුත් தත්ත්වයක් කියනවා. අලුත් தත්ත්වය තමයි රඳවාගත් ඉපියුම්. හරිද? රඳවාගත් ඉපියුම් මේ කොටසේ නෝ. රඳවාගත් ඉපියුම් අපි ඒලෝ පේපර් එකේ හඳුන්වලා දෙන්නේ 2017 ගාන. ගිණුම් සමීකරණයට රඳවාගත් ඉපියුම් සම්බන්ධනේ හැටි.
ඔයාගේ කේවල සම ව්‍යාපාරවල සංචිත තියෙනවා කියලා තියෙනවා. ඒ තියෙන්නේ ඉතින් 17 ගන්න. හවුල් ව්‍යාපාරවල සංචිත තියෙනවා 82. 82 ගානේ හවුල් ව්‍යාපාර ගන්න පොදු සංචිතයට ලාභ බෙදීමට පෙර ලාභයෙන් 10% පොදු සංචිත මාරු කරන්න කියලා තියෙනවා. ඒක 1,14,000 1,10,000 1,400 ගානේ මේ පොදු සංචිත මාරු කරනවා. ඒ නිසා සංචිත වලට මාරු කිරි සංචිත කේවල සම ව්‍යාපාරවල හවුල් ව්‍යාපාරවල තියෙනවා. මේ තියෙන්නේ එහෙම එකක්. රඳවාගත්ත එක. ඒ නිසා දැන් අපි ඉස්සෙල්ලා ගන්නට වඩා ටිකක් වෙනස්. ඉස්සෙල්ලා ගානේ වත්කම් පැත්ත දැන් මම දියුණුවා. මේක පළවෙනි පැත්තේ දාලා තියෙනවා. ඒ වගේම හිමිකම් සහ වගකීම් වල එක තීරුවක් වැඩිලා තියෙනවා. ඒ තීරුව රඳවාගත්ත පියුම් තීරුව. හරිද? රඳවාගත්ත පියුම් තීරුව ලොකුවට ලිව්වට ලාභ සමීකරණය රඳවාගත්ත පියුම් වශයෙන් ගන්න ඕනේ. අන්න මේකේ ටිකක් හොයාගන්න. මෙන්න මේ වගේ වෙලාවක රඳවාගත්ත පියුම් තීරුවේ සහ ප්‍රාර්ථන තීරුවේ දානෙවුවා හඳුනා ගන්න යනවා. ප්‍රාර්ථන තීරුවේ දාන්නේ මේකේ ප්‍රාර්ථනේ යෙදීම විතරයි. ඒ කියන්නේ AC ඇතුළු අමතර ප්‍රාර්ථන ඇතුළු. ආරම්භක ප්‍රාර්ථනේ තියෙනවා, අවසන් ප්‍රාර්ථනේ තියෙනවා, සහ අමතර ප්‍රාර්ථනේ තියෙනවා. රඳවාගත්ත පියුම් තීරුවේ තියෙනවා තොරතුරු කීපයක්. මොනවද තියෙන්නේ? එක තියෙනවා ආදායම් සහ වියදම්. දෙක තියෙනවා ලාභ අලාභ. තුන තියෙනවා මොනවද? දී ගැනීම. ඒ නිසා ඔය තොරතුරු ටික දාලා හදන රඳවාගත්ත පියුම අසුරු කරගෙන ලාභය අලාභය ගන්න එක දැන් 17 ගානේ 2017 120 එක රඳවාගත්ත පියුම අසුරු කරගත්තු ලාභයක් කියනවා. ඒ ආවේ ඒගොල්ලන්ගේ නම් ආරම්භක රඳවාගත්ත පියුම බිඳුවේ අවසාන රඳවාගත්ත පියුම 120යි ඊළඟ ලාභය 120යි. එහෙම ඒකේ ආවට මේ සමීකරණේ ඒක දැක්කේ නැහැ. මේ ක්‍රමයට ලාභය ගණනය කරද්දී අවසාන රඳවාගත් පියුම් වලින් අවසාන රඳවාගත් ඉපයුම් වලින් අඩු කරනවා ආරම්භක රඳවාගත් ඉපයුම් සහ ඒකට එකතු කරනවා ගැනිලි. ඒ කියන්නේ මෙහෙම කළාම මේ ගානේ ලාභය ලාභී. ඊට මතකයි අපි මේකේ මුල් කොටස බෝඩ් එකේ මතලා තියෙන එකේ ලාභ ලාභාව 11000යි. මේ දත්තරාලා හදපු ගානේ ලාභ ලාභාව 11000යි. ඒ නිසා මේකෙත් ලාභය ලාභී ඉන්නෝනේ 11000. හොඳද? අපි වීඩියෝ බලන්න වීඩියෝ වගේ යාළුවන්ට බලන්න කියන්න. අපිව එකතු කරගන්න subscribe කරන්න අපිව. ඒකම මේ පණිවිඩය හැමෝටම යවන්න. අපේ වීඩියෝ මාලාවම තියෙනවා. අපි කලින් වීඩියෝ දෙක එකක් පාලන ගිණුම් වලට අදාළව සැස්දුම් ප්‍රකාශ, බැංකු සැස්දුම් ප්‍රකාශ, ඊළඟට WAC සහ පයිපෝ ක්‍රමයට අදාළව තොග ගණනය කිරීම. ඕගොල්ලෝ මෙතෙක් ඉගෙන ගත්ත නැති සරල ක්‍රම. මේවත් ඉතා සරල ක්‍රම. ඕගොල්ලෝ මෙතෙක් තර්ක කරපු නැති ක්‍රම. ඒවා සඳහා අපි වීඩියෝ මාලාව බලන්න. ඒ වගේම නුදුරේදී අපේ ගාවට එකතු වෙන ඔන්ලයින් පන්ති වලට ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ගැන දැනුවත් වීම කරේවි. ඒ නිසා ඒ වලට සම්බන්ධ වෙන්න. ඒ නිසා ඔයාලට හොඳ දැනුමක් ලබාගෙන අපි අත්දැකීම් වලින් ඔයාගේ දැනුම වර්ධනය කරගෙන ඔයාගේ ජීවිත අලංකාර කරගන්න අවශ්‍ය වටපිටාව හදාගන්න. හොඳයි. එහෙනම් පළවෙනි ගනුදෙනුවට අපි යන්නේ හරිය සරලයි. දැන් විස්තර කිරීම ඉච්චර ඕනේ නැහැ. ඉස්සෙල්ලා මම විස්තර කළා. ප්‍රාර්ථනයේ දුවම මුදල් වැඩි වෙනවා ලක්ෂයක්. මේ ලක්ෂය ප්‍රාර්ථනයේ වැඩි වෙනවා ලක්ෂයක්. මේ ලක්ෂය දැන් ප්‍රාර්ථන තීරුව අපි ලාභලා විනිශ්චය කරන්න යන්නේ. එහෙනම් ප්‍රාර්ථන තීරුවේ C බිඳුව C1 ඒවා ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි රඳවාගත් පියුම් තීරුව අපි ලාභලා විනිශ්චය කරන්න යනවා. ඒක ඉව ලියන්න වෙනවා. ඒකෙදිත් ඉතින් ඇත්තටම ලියන්න වෙන්නේ ගැනීම විතරයි. අර ආදායම් වියදම් ලාභ ලියන්න ඕනේ.
මොකද අවසාන රඳවාගත්ත බිම් වලින් ආරම්භ රඳවාගත්ත බිම් අඩු කරලා ගැල් එකතු කළා නම් ඔය ලාභය එනවා. ඒ කියන්නේ 11 එනවා. බලමු එනවද කියලා. කාරණාන්ත දෙක දැන් හරි වේගවත් ආයේ අපි ඉස්සෙල්ලා වගේ ගොඩක් කතා කරන්නේ. අත්පිට ගණන් 30000 නැට ගණන් 20000 බඩතුගේ 50000කින් වැඩි වෙනවා. බඩතුගේ 50000කින් වැඩි වෙනවා. අත්පිට ගත්තාම මුදල් අඩු වෙනවා 30000. අත්පිට ගත්තාම මුදල් අඩු වෙනවා 30000. ණයට ගත්තාම ණයින් වැඩි වෙනවා 20000. ණයට ගත්තාම ණයින් වැඩි වෙනවා 20000. ආයෙ බලන්න. අත්පිට ගණන් 30000යි ණයට ගණන් 20000 දෙක එකතු 50000 50000කින් බඩතුගේ වැඩි වෙනවා. අත්පිට ගත්තාම මුදල් අඩු වෙනවා 30000. ණයට ගත්තාම ණයින් වැඩි වෙනවා 20000. කියන්නේ ඒක හරියි. අර්ග 3ට ගන්න යන්නේ. දැන් මේක ඇසුරු කරගෙන ආදායම් ප්‍රකාශ හදන්න පුළුවන්. ඒ ආදායම් ප්‍රකාශ හදන්න මගේ අර පෙරට කියපු ක්‍රමයට. වෙනසක් නැහැ. පිරිවැය 12000ක බඩතුගිය 12000 බඩතුගිය පිරිවැය බඩතුගිය අඩු වෙනවා. 20000කට අත්පිට විකුණන මුදල් වැඩි වෙනවා 20000. මේවා හොඳ දැනුම ඉස්සෙල්ලා ගාන කරත් අරක කළා. මුදල් අඩු වෙනවා 20000. ලාභයක් ඇති වෙනවා. මේ ලාභය කියන්නේ කීයද 8000. ලාභය ගලපන්නේ දැන් අපි රඳවාගත් ඉපිරු තීරුවට. 8000. මේක දල ලාභයක්. මම ඒක නම් විස්තර ලියන්න. මේක දල ලාභයක්. ඒ ගලපන්නේ රඳවාගත් ඉපිරු තීරුවට. හරිද? පිරිවැය 12000ක් වෙච්ච බඩතොගය 20000කට අත්පිට විකුණන මුදල් වැඩි වෙනවා. 12000කින් බඩතොගය අඩු වෙනවා. මුදල් වැඩි වෙනවා 20000කින්. ලාභයක් එනවා දල ලාභයක් 8000ක්. ඒක රඳවාගත් ඉපිරුවට ගලපනවා. හතරවෙනි ගම්තුනට යන්නේ ඔයා මුල ඉඳලා වීඩියෝ වුණා නම් ඔයාගෙන් දැන් වේගය වැඩි වෙලා තියෙනවා. මොකද දරුවෝ අපි කරන්න ඕනේ එහෙමයි මුලදී වේගය අඩු වෙන ආවට ක්‍රමයෙන් දරුවෝ වේගයට වැඩි කරන්න ඕනේ. එයාම දරුවෝම වේගය වැඩි කරනවා. ටීචර්ලාට මේක හොඳ උපදේශ ගොන්නක් තියෙන එකක්. 15000ක බඩතොගය 15000කින් අඩු වෙනවා. අපි කිව්වා ඉස්සෙල්ලා තොගය අපි දාලා යන්නේ ගම් වලින් තොගය අපි ගාවට එන්නේ ගම් වලින් කියලා. 15000ක බඩතොගය 30000කට ණය විකුණනවා. ඒ නිසා ණය තියෙනවා 30000. 15000 කියලා 30000ට වික්කහම දල ලාභය තියෙනවා කීයක්ද 15000. දල ලාභය තියෙනවා කීයක්ද 15000. හරි ඕනම ලාභයන් නිසා ප්‍රාග්ධනය වැඩි වෙන්නේ ඉස්සෙල් සමීකරණේ අද අපි වැඩි වෙන්නේ ලාභ අලාභ ආදායම් වියදම් දී මේවා ගලපන්නේ අද අපි රඳවාගත් බිම් තීරුවට. හරි ඒ නිසා පස්වෙනි ගම්තුනට යන්නේ පස්වෙනි ගම්තුන දැන් අපි දාන්න යන්නේ ආපසයුම් 30000යි මේක අනිත් පැත්ත ගහමයි කරමයි ඉස්සෙල්ලා කිව්වා. විගුණාති ණයගතිය ඇතු වුණා ආපසයවද ණයගතිය නැති වෙනවා. විගුණාති බඩතොගය අඩු වුණා ආපසයවද බඩතොගය වැඩි වෙනවා. විගුණාති දල්ලාභය ඇතු වුණා ආපසයවද දල්ලාභය නැති වෙනවා. දල්ලාභය ඒ ගැන විස්තර සහිතව ඉස්සෙල්ලා අපි කිව්වා. හොඳයි දැන් වාගේ පස්වෙනි ගම්දුනුවත් ඉවරයි. හයවෙනි ගම්දුනුව ඔයා දන්නවා මේක ප්‍රාර්ථනා තීර්ථ බලපාන ප්‍රාර්ථනයේදී සහ අමතර ප්‍රාර්ථන විතරයි. ආරම්භක සහ අවසන් ප්‍රාර්ථනය අමතර ප්‍රාර්ථනය විතරයි ප්‍රාර්ථනා තීර්ථ බලපාන. මේ සමීකරණයේදී ප්‍රාර්ථනා තීර්ථ ගැන අපිට සැලකිලිමත් වීම අවශ්‍ය වෙන්නේ නැහැ. කෙසේ වෙතත් හය මුදලින් ප්‍රාර්ථනය කරන ආය අමතර ප්‍රාර්ථනයේ මුදලින් අමතර ප්‍රාර්ථනයේ දුවා මුදල් වැඩි වෙනවා 50000කින් ප්‍රාර්ථනය වැඩි වෙනවා 50000කින් ප්‍රාර්ථනා තීරණය මොකවත් නොලිව්වට අපිට කමක් නැහැ අර අකුරු වාචක ACD විද ඒ වගේ වචන ලියන්න ඕනේ මේ ක්‍රමී ප්‍රාර්ථනා තීරණය මුදලින් අමතර ප්‍රාර්ථනයේ දුවා මුදල් වැඩි වෙනවා 50000 ප්‍රාර්ථනය වැඩි වෙනවා 50000 හත්වෙනි ගම්දුනට යන්නේ මුදලින් අමතර ආදායම් ලැබෙනවා. මුදලින් අමතර ආදායම් ලැබුණා මුදල් වැඩි වෙනවා 7000. ඉස්සෙල්ලා වැඩි වුණේ නම් ප්‍රාර්ථනේ දැන් වැඩි වෙන්නේ රඳවාගත් ඉපිරු.
7000. හරිද? මොකද්ද මේ ජාතිය? අමතර ආදායම්. ඒ ජාතිය මොකද්ද? අමතර ආදායම්. 8 වෙනි එක තියෙන්නේ මම කිව්ව උපචිත සංකල්පය ගැන කතාව කියන ඉස්සෙල්ලා ලැබුණත් කාලච්ඡේදයට අදාළ කාලච්ඡේදයට අදාළ ප්‍රමාණයේ කාලච්ඡේදයේ වියදම 4000ක ලයිට් බිල අපිට ඇවිල්ලා තියෙනවා. ලයිට් බිල ගෙවලා තියෙන්නේ උනාට 3000යි. ගෙවුවත් කාලයට අදාළ ප්‍රමාණය කාලය වියදම. කාලය වියදම නිසා 4000යි. ඒක වියදමත් අපේ මේ ක්‍රමයක බලපාන්නේ රඳවාගත්ත පිළිතුරේ නිසා රඳවාගත්ත පිළිමුල අඩු වෙනවා 4000. සහ ඉන් 3000ක් මුදලින් ගෙවනවා මුදල් අඩු වෙනවා 3000. සහ උපචිත වේදනය කියනවා 1000ක්. ඒක උපචිත වේදන කියන බලපානවා 1000. විස්තර ඉස්සෙල්ලා කියලා තියෙනවා. ඒ නිසා මේකට ලියනවා විදුලි වේදන් කියලා. අවසාන ගම්දුනුව තියෙන මුදලින් ගැළවි සිදු කළා. ගැළවි ගලපන්න පුරුදු වෙන්න රඳවාගත්ත පිළිතුරට. අර 2017 ගානේ ගැළවි නැහැ. ඒක ආපස්සෙවුම් එහෙම නැහැ. එයාලා ගැළවි ගලපන්න පුරුදු වෙන්න රඳවාගත්ත පිළිතුරට. අද අපේ ගානේ ප්‍රකට තව ගම්දුනුවක් වන ෂෙයා නැහැ. දේපල පිරියත අත්පිට ගෙනුම් දේපල පිරියත ණයට ගෙනුම් නැහැ. ඒවා තිබුණොත් අහගන්න මතක තියාගන්න ලියා ගන්න. දේපල පිරියත අත්පිට ගත්තොත් මුදල් අඩු වෙනවා දේපල පිරියත වැඩි වෙනවා. දේපල පිරියත ණයට ගත්තොත් දේපල පිරියත වැඩි වෙනවා දේපල ණය වැඩි වෙනවා. ඉස්සර අපි දැම්මේ ජංගම නෝන වගකීම් වැඩි වෙනවා කියලා. උදාහරණ 80 දශකයේ එක් ගානක තියෙනවා හනිපා සමාගමෙන් අහවල් ප්‍රමාණික යන්ත්‍රයක් ගත්තා කියලා. 80 දශකයේ යෙලෝ පේපර් එක 79 80 වගේ ගානක. එතකොට ඒකෙදි උනේ යන්ත්‍ර වැඩි වුණා හනිපා සමාගම වැඩි වුණා. අද අපේ වැඩි වෙන්නේ දේපල පිරියත වැඩි වෙනවා දේපල ණය වැඩි වෙනවා. ඒ වගේම ඔයාගේ ටීචර් උගන්වලා තියෙනවා මේ ගානක සම්බන්ධ වෙච්ච හන්දම මේ කියන්නේ ඕනම දේපල පිරියත අත්පත් කර ගැනීමත් සමගම එහි ඵලදායී ජීවකාලය හෝ වාර්ෂික ෂේ ප්‍රතිශතය තියෙනවා නම් වාර්ෂික ෂේ කරලා ඒකෙනුත් අපේ කාලයට අදාළ මාසයක් නම් මාසයේ ෂේ ගන්න ඕනේ. මාස 3ක් නම් මාස 3 ෂේ ගන්න ඕනේ. අර්ධ වර්ෂයක් නම් අර්ධ වර්ෂයේ ෂේ ගන්න ඕනේ. වර්ෂයක් නම් වාර්ෂික ෂේ සාමාන්‍යයෙන් ගන්න ඕනේ. එයාට දේපල පිරිය ෂේ ගන්න එක රඳුවා ඵලදායී ජීව කාලය දීලා තියෙනවා නම් දේපල පිරියත වල ෂේ ගල හිටවන්නකම ඵලදායී ජීව කාලයෙන් බෙදලා වර්ෂයේ ෂේ හොයා ගන්නවා. මාසයකට ගන්න ඕන හන්දා ඒක 12න් බෙදනවා මාසයකට නම්. ෂේ ප්‍රතිශතය දීලා තියෙනවා නම් ෂේ ගල හිටවන්නකම දේපල පිරියත වල වැඩි කරනවා ෂේ ප්‍රතිශතයෙන්. ඒතකොට වර්ෂයේ ෂේ එනවා. වර්ෂයේ ෂේ වලින් මාසයකට ගන්න ඕන නම් 12න් එකක් ගන්නවා. ඒ ෂේ ආවොත් ගන්න. දේපල පිරියත වල ශේෂකහන් තමයි මේකා ජාතිය ගණන් වල දේපල පිරියත අඩු වෙනවා අනිත් පැත්තෙන් රඳවාගත්ත පිළිම අඩු වෙනවා. මේ ගානේ නැති හන්දයි දේපල පිරියත අඩු වෙනවා අනිත් පැත්තෙන් රඳවාගත්ත පිළිම අඩු වෙනවා. කෙසේ වෙතත් අපි මේකෙන් තියෙන 9 වෙනි එක මුදල් ගැනීමේ 8 9 මුදල් ගැනීම නිසා මුදල් අඩු වෙනවා කීයක්ද 5000ක්. රඳවාගත්ත පිළිම අඩු වෙන්නේ 5000. රඳවාගත්ත පිළිම වඩිනවා 5000. ඊට අපි කියනවා D කියලා කැටි කියලා. දැන් ගම්මුළු සියල්ල දාලා ඉවරයි. එහෙනම් අපිට ලාභ ගණනය කරන්න පුළුවන්. මුදල් ගැනීම හැරෙන්නේ මුදල් අඩු වෙනවා 5000. රඳවාගත්ත පිළිම වඩිනවා 5000. දැන් මේ නිසා මේකේ ආරම්භක රඳවාගත්ත පිළිම. ඒ කියන්නේ හරිද RE retained earnings කියන එක. මෙයා බිඳුවයි. අවසාන රඳවාගත්ත පිළිම ඒ කියන්නේ RE1 කියන ඒවා කීයද කියලා බලමු. හරිද 15ට 15 ගියා එහෙනම් එයා කැරිය 810යි 710යි දෙක එකතුව 15000යි 15000යි අඩු වෙන්න තියෙනවා 9000ක්. ඒ කියන්නේ අවසාන රඳවාගත්ත පිළිම 6000යි.
එහෙනම් ඔයාගේ අවසාන රඳවාගත් පියුම් 6යි ආරම්භ රඳවාගත් පියුම් 0යි ගැණිලි කීයද 5000යි. ඒ නිසා 6 10 5000 එකතු 11000යි. අද අපි මේ බෝඩ් එක මතක් ඉස්සර තිබිච්ච තැන් වල ආදායම් ප්‍රකාශයෙන් ආවිත් ලාභය 11000යි, ලාභ සමීකරණයෙන් ආවිත් ලාභය 11000යි, රඳවාගත් පියුම් වලින් ආවිත් ලාභය 11000යි. එහෙනම් දරුවනේ වීඩියෝ ගොඩ වෙලාවක් ගියා. අපි ලාභ ගණනය කරන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා 2003 ගාන වගේම ඒක කෙටි ප්‍රශ්න පත්‍රයකත් ඇවිල්ලා තියෙනවා 2012 පස්සේ ආදායම් සහ වියදම වෙනම හඳුනාගත්තොත් ලාභ ගණනය කරන එක. ඔය 2003 ගානේ ඒක ධන ඍණ හරියට ළමයි වැරද්දුව ඒකට ඒ කාලේ කොළඹ විතරයි පේපර් මාකින් තිබුණේ. පේපර් මාකින් යලි ඔක්කොම කරන්න උනා 2003 අවුරුද්දේදී නැවත වාර්තාවක් ගුරුවරුන්ගේ අපි ඒක දැක්කත් එක්සයි ගානවා කරන්න ඕනේ. ඒක අද අපිට කරන්න බැරි වෙනවා. ඒ ටීචර්ත් එක්ක ඉඳලා 2003 ගාන කරන්න. ඒක ආදායම සහ වියදම වෙනම ප්‍රාර්ථනා තීරුවෙන් පස්සේ ප්‍රාර්ථනීය ධන වරහන් ඕපන් කරලා ආදායම ඍණ වියදම වරහන් ක්ලෝස් කරලා තියෙන විදිහට සමීකරණය තියෙනවා. ඒකෙදී ආදායම සහ වියදම අතර වෙනස තමයි ලාභයේ සමීකරණය. එහෙනම් ඒ ක්‍රමය අද අපිට කරගන්න බැරුව ගියා. අපි ක්‍රම තුනකින් ලාභ ගණනය කරන එකට වඩා ඉගෙනුවා. දරුවනි ඒ නිසා මේ වීඩියෝ ඉවර කරන්නයි සූදානම. ඔයාලට අපේ වීඩියෝ ගැන ඕනම අදහසක් ඔයාලට දක්වන්න පුළුවන්. එහි නිමාව අද වෙද්දී හොඳ ඇති හොඳ තත්ත්වය තියෙනවා. අපේ වීඩියෝ ගැන ඕනම අදහසක් දක්වන්න විශේෂ කරුණු ගැන ඕනම අදහසක් දක්වන්න අපේ WhatsApp නම්බර එක තිරේ වැටෙනවා. ඒ තිරේට අනුකූලව වැටෙන WhatsApp නම්බර එක දිහාවල්ලා අපට විමසීම් කරන්න. අපි එවෙලේ උත්තර නොදිනවා නම් WhatsApp නම්බර එකට ප්‍රශ්න ලියලා එවන්න. අපි ඒකට අදාළ උත්තරය ඔයත් එක්ක කතා කරන්න. ඊට පසු වෙලාවක ඔයාලට කතා කරලා ඒකට අදාළ විසඳුම ඔයාලට ලබා දෙනවා. කෙසේද subscribe කරන්න අපිව subscribe කරලා ඉවර වෙලා අපිව ඔයාගේ වීඩියෝ ගොන්නට එකතු කරගන්න අපි ඊළඟ වීඩියෝ සඳහා දායක වන්න. ඔයාලට විශේෂ නිර්දේශي අපි මේ වගේ වීඩියෝ 23ක් කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. මේ අපි කරපු තුන්වෙනි වීඩියෝ එනම් හොඳින්ම ලැබෙන්නේ නැතයි කියලා හිතනවා. ඔබේ යාළුවන්ටත් මේ වීඩියෝ නරඹන්න අවස්ථාව ලබා දෙන්න. එහෙනම් මේ හැම දරුවෙකුටම මේ හැම ගුරු භාවතුකටම බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ආයුබෝවන්.